269 වෙන්න පින්වත්නි අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දේශනා මාලාවේ 269 වෙනි දේශනාව. අද අප මේ දේශනාව මගින් අනෙක් කෙනෙක් කරවන පින් අනුමෝදන් වීමෙන් ලැබිය හැකි ඵලයේ ප්‍රයෝජනේ කොයි විදිහේද කියන තොරතුරක් දැනුවත් කිරීමට සුදුසු තොරතුරක් තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සද්ධම්මං මුනි රාජස්ස සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදල්තා ධම්මස්සවන කාලෝ අයං බදල්තා ධම්මස්සවන කාලෝ අයං බදල්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඒතා දිසං යඤ්ඤ මනුස්සරන්තා යේ වේද ජාතා විචරಂತಿ ලෝකේ විනේය මච්ඡේර මලං සමූලං අනින්දිතෝ සග්ගමුපෙන්ති ධානං තී. අපි අද දේශනා පාඩේ වලින් ඉදිරිපත් කරේ උත්තර විහාර පූජාවක් අනුමෝදන් වෙච්චි උපාසිකාවක් එයින් ලැබූ පින්ඵල ප්‍රකාශ කරන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ගාථා පාඨයක් තමයි ඉදිරිපත් කෙරුවේ. දැන් සම්නාසලත් යම් විහාර පූජාවක යෙදিলা නෙන්නේ නේද? ඒකටත් අදාළ වෙන නිසාවෙන් එවැනි තොරතුරක් ඇතුළත් දේශනාවක් තමයි අපි තෝරාගත්තේ දේශනාව සඳහා. මාතෘකාව යටතේ පසුව දේශනා කරනවා. එතන ගෙලිලා තියෙනවනේ මොකක්ද? දේවල් 2025 දානේ පිරිනමනු ලබන්නේ රාජාංගනේ යාය 4 සෝලේව පදිංචි පාලිත මහතා ප්‍රදාන කොටගෙන එම මහත්මිය ඇතුළු යාය 4 ප්‍රදේශ වාසීන් හා පවුලේ තම විසින් පාලිත මහතාගේ මියගිය දෙමව්පියන්ට හා සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රදාන කොටගෙන සුජීවත්ව වාසය කරන පවුලේ සියලු දෙනාටත් ප්‍රදේශවාසී සියලු දෙනාටත් නිරෝගී භාවය හා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසත් හේතු වේවා කියන ප්‍රාර්ථනාව තමයි තියෙන්නේ. ආරණ්‍ය වල වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත් සිල්මෑණියන් වහන්සේලාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා සඳහනක් තියෙනවා. එතකොට ජී.ඒ. පාලිත කියන්නේ කවුද? ඔබතුමා තමයි දායකතුම ප්‍රධාන නේද? යාය 4 සෝලේව. එතකොට තමන්ගේ මිය පල්ලෝ ගිය දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට පවුලේ ඥාතීන් නැතිගියයටත් සම්බන්ධ වෙච්ච අයගේ ඥාතිවරුන්ටත් කාටත් පින් අනුමෝදන් වීම ප්‍රධාන අරමුණක් නෑ. එතකොට ඒ අරමුණ මූ කරගෙන කිනුත් කරගෙන පින්ඵල ලබා ගැනීම තමයි අරමුණ තියෙන්නේ. හොඳයි. දැන් එතකොට මේ ගැනත් පොඩි දැනුවත් වීමක් ආශ්‍රය කරගෙන යනවා තමයි හරි. දැන් මම ආවොත් මේ හැමදෙනාටම උත්තරයක් තියෙනවා. කාටත් කතා කරන්න පුළුවන් නේ? ඔක්කොගෙමයි ප්‍රශ්න අහන්නේ. මේ ප්‍රශ්න වලට හැම කෙනාම තමන්ගේ කටෙන් උත්තර දෙන්න ඕනේ. හරිද? ඒ උත්තර දෙන්න නම් අපි ඒක අවධානයෙන් තේරුම් අරන් තියෙන්න ඕනේ. ඒ ගැන හිතන්න ඕනේ. නැමනේ? එතකොට තමයි මේ දේශනාව ඵලදායී වෙන්නේ. එහෙම නැත්නම් වෙන වෙන ආදභූත කල්පනා කොයි මොනවද දන්නේ නැහැ. එහෙම නොවෙන්නයි. මං අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඔබතුමන්ලා මේ දානෙ දෙන්න ආවේ මේ කුටි සේනාසන හදන්නේ පූජා කරන්නේ පින් කරගන්නනේ.
නේද? මොකටද පින්? උත්තරයක් දෙන්න ඕනේ. මොකටද පින්? මොකටද පින් ඕනේ? මේ කඩපැදින් හරියන්නේ නැහැ. හැමෝම උත්තරයක් දෙන්න ඕනේ. ඔව්. හරි වෙලක්. ගුරුනා වගුණා. ඔව්. කියන්න මොන හරි උත්තරයක් තියෙනවද? පාරල්ලුව සැප විඳීමේ අරමුණ. සුගතිය කියන්නේ සැප විඳින අරමුණ. ඒකමද අරමුණ. වෙන මොනවාකට අරමුණ නැද්ද? ඔව්. ඈ? සැපවත් ජීවිතයක් උදා කරගන්නත් පින් ඕන වෙයි කියලා. ඈ? හේතු වෙනවා කියලා සලකන්න. පින් ධර්ම අවබෝධය කර ගැනීමටත් උදව් වෙයි කියලා හිතනවා. ඒක කාටයි මේ හේරම තියෙන අනිත් අයට මොකක් කරන්නේ නැහැ. ඒවද? ඈ? දැන් පින් මොකටද ඕනේ කිව්වම උත්තරයක් නෑ කාටවත්. ඔව්. ඔව්. පින්සත් තමයි නේද? ආ. දැන් මේකට ප්‍රශ්න කරලා උත්තර ගන්න අපේ වෙලා යන වැඩි යන මම කෙටියෙන් කියලා දෙන්න බලන්න. ඊට ඉස්සෙල්ලා තවත් තොරතුරක් දැනගන්න ඕන. මොනවද පින් කියන්නේ? ඔව්. සිත සතුටු වීම පින්. එහෙම කිව්වට නම් සමහරලාට හරියන්නේ නැතු වෙන වෙලාවල් එනවා. නේද? දැන් පිට පොකට් ගන්න එකෙක් ඇදලා ගන්නවා හොඳ පොකට් එකක් ඇදලා බලපුවම හොඳට සල්ලි පිරලා තියෙනවා. ලොකු ලොකු කොළවලි. දුක් වෙනවද? දුක් වෙනවද? නෑ සතුටු වෙනවද? ඒකට පිස්සු දෙනවා. ඈ? සතුටුුණ පරිදි පින් එනවද? නෑනේ. ඔව් එහෙම පැත්තකුත් තියෙනවා. ඒ කියන එකේ ඇත්තකුත් තියෙනවා. ඒ පැත්ත තෝරලා බේරලා ගන්න ඕන. පින් කියන්නේ හෝ පව් කියන්නේ සිතුවිලිම තමයි. පින් කිව්වත් සිතුවිලි, පව් කිව්වත් සිතුවිලි. බුදුහාමුදුරු දෙක සාකච්ඡා කරනවනේ කොහොමද කියන්නේ? චේතනාම් බික්කවේ කම්මං වදාන. එහෙමනේ කියලා කියන්නේ. කුලන කාලේ පොත්වල එහෙම කියවනේ. චේතනාවම තමයි කර්මය කියලා නේ. එතකොට කර්මය කියන්නේ ක්‍රියාව කියන අදහස. කර්මය කියන එකේ තේරුම ක්‍රියාවනේ. එතකොට චේතනාව තමයි ක්‍රියාවක් වෙලා එන්නේ. පින් ක්‍රියාවක් හෝ පව් ක්‍රියාවක්. සිතවිල්ලම තමයි ඒක ක්‍රියාව කියන්නේ නේ. සිතවිල්ලම තමයි ක්‍රියාව කියන්නේ. ඔය කියන ක්‍රමයට සිතවිල්ලක් පාල වුණාම ඒකම තමයි ක්‍රියාව වෙන්නේ. ඒ ක්‍රියා තමයි පින් හෝ පව් වෙන්නේ. ඒ සිතවිලි පින් හෝ පව් කියන જાති දෙකෙන් කොයි එකටද අයිති කියලා කොහොමද අපි තෝරගන්නේ? අපට ඕනෑ තරම් සිතවිලි පහළ වෙනවා. වෙනවනේ? ඒවා පින්ද පව්ද කියලා අපි කොහොමද තෝරගන්නේ? ක්‍රමයක් තියෙනවද? ඒක වෙන්නේ මෙහෙමයි. සිත කිලුටු වෙන ධර්මවල ආශ්‍රයෙන් නම් සිතවිලි පහළ වෙලා තියෙන්නේ. ඒවා පව්. අකුසල් කියන්නත් පුළුවන්. සිත පිරිසිදු වෙන දේවල් සම්බන්ධයෙන් නම් සිතවිලි පහළ වෙලා තියෙන්නේ. ඒවා පින් කුසල් කියන්නත් පුළුවන්. නේ? එතකොට සිත කිලුටු වෙන්නේ මොන වගේන්ද කියලා අහුවොත් ඒකටත් උත්තරයක් ඕන. ඒ ප්‍රශ්නේ දැන් ඔයගලන්ට උත්තරයක් තියෙන්න ඕනේ හිතේ. මොකද්ද හිත කිලුටු වෙන දේවල්? ඔව් මොනවාද? ඔව් රාග ద్వේෂ මොහ වලින් තමයි හිත කිලුටු වෙන්නේ. ඒක හරි. දැන් ආය අහනවා මම ප්‍රශ්නයක්. මොකද්ද රාගය කියන්නේ? ඉතින් මේවට උත්තර ඕනේ නැහැ. ඒ කියන්නේ දැනුම කියන්නේ නේ. අන්න හරි. එලිම දුන්න උත්තර වෙඩිල්ල වගේ. ඇලෙනවා නම් ඒක තමයි රාගය කියන්නේ. නේ? මොන වගේද අපි ඇලෙන්නේ? ඔව්. දකින්නේ වගේ ඇලෙනවා. දකින්නේව ලස්සනයි හොඳයි මිහිරි කියලා ගත්තොත් එහෙම ඇලෙනවා. නේද? දකින්නේව කැතයි පිළිකුලයි අප්‍රසන්නයි කියලා ගත්තොත් එහෙමත් ඇලෙනවා. හොඳයි කියලා ගත්තොත් ආසාව. නරකයි කියලා આવොත් තරහව. හොඳ පැත්ත නෙමෙයි අනිත් පැත්ත. එහෙමනේ? හොඳයි කියලා ගන්න විදිහට ආවනම් ඒක ආසාවට යනවා. කැතයි පිළිකුලයි කියන ගත්තත් අතර ගියොත්
ද්වේෂයට. එතකොට රාගය තියෙන තැනම තමයි ද්වේෂය ඇති වෙන හේතුවක් තියෙන්නේ. බලන දේ ලස්සනයි නම් ආසාව. ආසාව වෙච්චාම වෙන්නේ මොකද්ද? අල්ලගන්න. කෑමක් කනකොට රස දැනෙනවා. දැනුණා ගිල්ලා ඉවරයි. ආයමත් කන්න ඕනේ කියලා හිතුණා නම් ඇයි? ඒකට ආසාවක් බැඳීමක් වෙලා නේ. කෑමක් ගිල්ලා ඉවරයි නම් එහෙම බැඳීමක් නැහැ. ඔය කන බොන හැම දෙයකම අපි ආසාව වෙනවද? ආයම ඕනේ කියලා හැමතැනම නෑ නේ. සමහර තැනක තමයි බැඳී ගන්න. හැබැයි බැඳේකනම් බැඳෙනවා උඩ ගන්න බැරුව මෙයාට නේ. නැවත නැවත මතක් වෙන. නැවත නැවත මතක් වෙන එක වැඩි නම් අල්ල ගැනීම හුඟක් වෙලා තියෙනවා. කදින්ම අල්ලගත්තා නම් ඒක පස්සෙමයි යන්නේ. ඒක ගැනමයි හිතුවිලි පාල වෙන්නේ. ඒක ගැනමයි හිත ඉන්නේ. එතකොට කතා කරන්නේත් ඒවා ගැනම. ක්‍රියා කරන්නේත් ඒවා අත්පත් කරගන්න වින්දනය කරගන්න බෑ. නේ? එතකොට මොකද වෙන්නේ? හිත රැඳෙන්නේ අල්ලාගත්තු එක පාරෙම. එහෙමනේ? අල්ලාගත්තු එක ගැනමයි හිතන්නේ. අල්ලාගත්තු එක ගැනමයි කතා කරන්නේ. අල්ලාගත්තු එක අත්පත් කරගන්න වින්දනය කරගන්න මගේ කරගන්නමයි ක්‍රියා කරන්නේ. දැන් මොකද වුනේ? අල්ලාගත්තු එකේ සම්පූර්ණයෙන්ම පැටරුණා නේද? ඕක දැන් ටිකක් වෙලා ගිහිල්ලා දවසක් සමහරක් ගිහිල්ලා දවස් දෙකක් සුමානයක් ගිහිල්ලා අතහැරලා යනවා නම් කමක් නැහැ. එහෙම අතහැරෙන්නේ නැතිව නැද්ද? තියෙනවනේ. ජීවිත කාලෙම අල්ලගෙන ඉන්නව නැද්ද? තියෙනවා. දැන් ওই විදිහට අපි අල්ලගන්නේ ඇහෙන් බලනේවා විතරද? එහෙනම් කනෙන් අහනේවත් මිහිරි කියලා අල්ලගන්න. අනිත් ඉන්ද්‍රියයන්ගෙනුත් අල්ලගන්නවා නේ? දැන් ඔය අල්ලගන්නේ වගේ සමහර ඒවා හැමදාම දිගටම රැඳෙන ඒවාත් තියෙනවා. තියෙනව නැද්ද? දැන් එහෙම තිබුණාම මොකද වෙන්නේ? මේවා තියෙන්නේ නැත. ඔව තිබුණාම සසර දික් වෙන්නේ කොහොමද? ඉතින් මං අහනවා දික් වෙන්නේ කොහොමද කියලා උත්තර දෙන්න ඕනේ. ඔය අල්ලගන්න ඒවා තිබුණාම කොහොමද සසර දික් වෙන්නේ? ඒකයි මේකේ තියෙන සම්බන්ධය මොකද්ද? දැන් උපාසකම්මලා කවුරු හරි උපාසකවරු තේරුම තියනවා නම් ආදුනේ මෙහෙමනේ මේක සම්බන්ධ වෙන්නේ කියලා කියන්න ඕනේ. නැත්තම් ඉතින් තේරුමක් නැහැ. කොහොමද සම්බන්ධ වෙන්නේ? එහෙම දන්නේ නැද්ද? අල්ලගන්න ඒවා කොහොමද සංසාරේ ඇති වෙන්න හේතු වෙන්නේ කියලා? කොහොමද අර්ථ කරන්නේ? ඒක බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම කියනවා. කොහොමද? අස්සාදනේසු ධම්මේසු අස්සාදානුපස්සීනෝ විහෙරතෝ කාලං කරෙය්‍ය යතහපතං නික්කිට්ඨං එවන්නේ. කොහොමද? අල්ලාගත්තු දේවල් ආශ්‍රය කරගෙනම ලෝභ වශයෙන් හෝ ද්වේෂ වශයෙන් හෝ මෝහ වශයෙන් හෝ අල්ලාගත්තු බැඳිච්ච දෙයක් ආශ්‍රය කරගෙනම වින්දනය කරමින්ම ඉන්න අතරතුරාවක මරණොත් ඒ කාන්තෙන් අපාගාමී වෙනවා කියලා කියනවා. ආයක දෙකක් නෑ උත්තරය එකමයි. එකම උත්තරයයි. උත්තරේට උපමාවක් දාලායි කියලා තියෙනවා. මොකද උපමාව? කිසේ බරක් ගෙනියනවා කිලෝ 100ක් විතර උස්සලා උඩු කියලා කියනවා මේක අහවල් විහාර ගෙනින් කියන්නේ. දැන් බොහොම බරයි නේ. අහාට වැවුනා මෙහාට වුණා බෙල්ල කඩෙන්ඩයි එන්නේ. මොකද කරන්නේ? බෙල්ල කඩ ගන්නවද අතාරිනවද? බෙල්ල ගන්නකම් ඔය වැනි ඉන්නවද අතාරිනවද? අතාරිනවා. එතකොට අතාරපුවාම දස්වලම වැටෙනවා. වැටෙනවනේ. වරදීද? වරදීද? බිම නොඇටි හිටියේද? පාපකල බලන්න ඕනේ නේද? බිම නොඇටි තියෙයිද? ඔළුවෙන් බිමට පෙරලපුවෙන් පස්සේ ඒක බිම වැටෙන්නේ නැතුව ආකාශය හැරෙලා තියෙයිද? නෑ. එහෙනම් ස්ථිරමද? ස්ථිරද? ඒ ස්ථිරයි. වරදීද? නෑ වරදින්නේ නෑ. ආන් ඒ වගේ තමයි අකුසලයෙන් අල්ලගත්තොත් ඒ අකුසලයෙන් අල්ලගැනීමේ බර තමයි කියලා තියෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නෑ ඒක හැමම. දැන් අපි ওই විදිහට අල්ලාගත්තු ඒවා අපි ගාව තියනවද? තියනවද නැද්ද? ඕවා කොයි වෙලාවක හරි සේරම අයින් කළා දාන්න පුළුවන් වෙයි. මොකක් ගන්න නැතුව පිරිසිදු වෙන්න?
පුළුවන් වේද බැරි වේද? ඈ? ඉබේම ගැලවිලා යයිද? ගස් කොළ හැදුනා, පැහුණා, ඉදුණා, වැටුණා ඉවරයි. ඒ වගේ වෙයිද? එමනම් වෙන්නේ නැහැ නේද? එහෙනම් ළඟ ළඟම ගැවසෙනව නේද? දැන් ඒක ගැවසීම නතර වෙන දවසක්, නතර වෙන වෙලාවක්, නතර වෙන තැනක් එහෙම දන්නවද? තියනවද? තියනවද එහෙම තැනක් ගන්න? දැනුම. එහෙම නෑ නේද? දැන් එහෙමනම් ඕවත් එක්කමනේ යන්නේ. ඕවත් එක්කමනේ යන්නේ. දැන් ඒක කොහේ යන්නද දැන් මේ පාර හැදිලා තියෙන්නේ? උත්තරේ ගන්න. කොහේ යන්නද? කියන්න. ඔය පාරේ ගියොත් කොහෙද යන්න වෙන්නේ? අපායට තමයි යන්න වෙන්නේ. ඒක නම් වෙනස් වෙන්නේ නැහැ. අත්හැරීමමයි කරන්න ඕනේ. එහෙමනම් දැන් අපි මේ අල්ලාගන්න ඒවා වැඩි කරගන්නද ඕන, අඩු කරගන්න ඕන, නැති කරගන්නද ඕන? ඈ? අල්ලාගන්න ඒවා නැති කරන්නයි ඕන. ආන්ගේ අල්ලාගන්න ඒවා තියෙනවා නම් වෙන වැඩේ තමයි අර කියලා තියෙන්නේ. අල්ලාගන්න ඒවා නැති කරුවොත් කුසල වශයෙන් අල්ලාගෙන හිටියොත් ඒගොල්ලෝ ගිහිල්ලා ස්වර්ගයේ උත්පත්ති වෙනවා. අකුසල වශයෙන් අල්ලාගෙන හිටියොත් ඒගොල්ලෝ ගිහිල්ලා අපායේ උත්පත්ති වෙනවා. හැබැයි ඔක දෙපැත්තක්ම තියෙනවා. දෙපැත්තම කියලාත් තියෙනවා. යථාපතන් නික්කෙත්තන් ඒවන් සග්ගේ. හරියට බිම තියෙන සීසේ බරක් අතහැරපුවාම බිමට වැටෙනවා වාගේ කියලා කුසල විපාකයක් ආශ්‍රය කරගෙන මරනොත් ස්වර්ගයේ උත්පත්ති වෙනවා කියලා බුදුන් වහන්සේ. දෙපැත්තම තියෙනවා. දැන් ඕගොල්ලෝ වඩා කැමති කොහේ යන්නද? ස්වර්ගය යන්න තමයි කැමති නේද? එතකොට එහෙමනම් කොහොමද වැඩිපුර රැස් කරලා තියෙන්න ඕනන්නේ? කවුද පින්ද? පින් රැස් කරලා තියෙන්න ඕන. දැන් අපි වැඩි වශයෙන්ම යෙදිලා ඉන්නේ පින් රැස් කරන පැත්තටද? පව් රැස් කරන පැත්තටද? ඒක ඉතින් තම තමන් දන්නේ. මන් දන්නේ නැහැ නේද? ඈ? දැන් ඔන්න ඔය අර මං කලින් කියපු විභාගය අනුව දාගන්න ලකුණු. මොකද්ද? හිතර හිතවිල්ලක් පහළ වුණා නම් ඒ පහළ වුණු සිතවිල්ල කොහාටද ආශ්‍රය වෙලා තියෙන්නේ? ලෝභයටද? ද්වේෂයටද? මෝහයටද? පහළ වුණු පැත්ත දන්නවනම් මොකද කරන්න ඕනේ? ඒක දිගේ යන්නද ඕනේ අතාරින්නද ඕනේ? වහාම අතාරින්න ඕනේ. එමනේ? අතාරියොත් ඒක නෑ නේද නේද? අතාරින්න බැරි වුණොත් ඒක දිගේ යනවා. නේද? එහෙම නෙවෙන්නේ. දැන් දිගේ යනකොට කුසල දිගේ නම් ගියත් කමන්නේ. අකුසල දිගේ ගියොත් අර විපාකයට ලක් වෙනවාමයි. ඒ නිසා ඕක තමයි පුරුදු කරන්න තියෙන්නේ බෞද්ධයෝ මේ සංසාරගාමී වීමෙන් ඈතර වීමේ බලාපොරොත්තුවක් තියෙන යම් කෙනෙක් වෙනනම් ඒ හැමදෙනාම පළමුවෙන් කරන්න ඕනේ ඔය වැඩේ. මොකද්ද? අකුසල් වලින් බැහැර වෙලා කුසලය පැත්තට යොමු වෙන්න. ඇයි ඒ? වමනාවල් දෙකක් තියෙනවා. දැන් ඕගොල්ලන්ට ඕනනේ දිව්‍ය ලෝකේ යන්න විතරද සංසාරයෙන් ඈතර වෙන්න එහෙම ඕන කමක් නැද්ද? එහෙමත් තියෙනවා. එතකොට කුසල් කෙරුවත් සංසාරේ අකුසල් කෙරුවත් සංසාරේ. ඇයි? ඇයි? කුසල් කරපුවාම කුසල විපාක. කුසල විපාක වශයෙන් මොනවද හම්බෙන්නේ? සුගතිගාමී වෙලා සප විපාක ලබන්න පුළුවන් වෙනවා. දැන් බැංකුවේ සල්ලි කීපයක් හරි තියෙනවා නම් සල්ලි තියෙන ගම වියදම් කරියයි. ඊට පස්සේ දෙයිද බැංකුවේ සල්ලි. දැනවද? නෑ ඊට පස්සේ ඉතින් හොයාගෙන තමයි ගන්න වෙන්නේ. ඒ වාගේ තමයි දිව්‍ය ලෝකේ ගමන. ඒ වාගේ තමයි පින් කරලා සප විපාක තැන්වල උත්පත්ති වීම. සප විපාක ලැබීමත් ඒ වාගේ. කොයි වාගේද? බැංකුවේ සල්ලි ටිකක් තියෙනවා. තියෙනකම් සුද්ධවායේ කාලා බිලා ඉන්නවා. නැතුව ගියාම අඹුඩි ගහගෙන වැඩ කරන්න වෙනවා. එවනේ? එවනේ වෙන්නේ? ආන් ඒ වාගේ පින් කරලා රැස් කරගත්තු දෙයක් තියෙනවනම් ඒකෙන් පුණ්‍ය ඵලය ලබන්න පුළුවන්. එහෙම නැ බැරි නෑ පුළුවන්. හැබැයි ඒකත් ගෙවිලා යනවා. ගෙවුනහම ආයෙත් අර පරපාරම තමයි. එහෙමනේ? ඈ? එහෙමනම් පින් කරලා
සැප විපාක තැන් වල උත්පත්ති වුණා කියලා අපි මේ භවයෙන් ඈතර වීමක් වෙනවද? වෙනවද? වෙන්නේ නැහැ. එහෙමනම් ඒකට මොකද කරන්න ඕනේ? භවයෙන් ඈතර වෙන වැඩ පිළිවෙලක් කරගන්න ඕන නේද? ඕනේ. දැන් එනම් පින් වලින් ලබන්න පුළුවන් ප්‍රතිඵල පැති දෙකක් තියෙනවා. මොකද්ද දෙක? එකක් තමයි අපායට වැටෙන එකෙන් ගැලවිලා සැප විපාක ලබන තැනකට එන්න ඕන. තවදුරටත් පින් කරගන්න එහෙම ඕනේ. එහෙමනේ? එහෙම පින් කරලා සැප විපාක ලබන තැනකට ආවයින් පස්සේ ඒ සැප විපාක ලබලා ගිහිල්ලා මැරිලා ගිහිල්ලා ආය සංසාරගාමී වීමෙන් වැළකෙන්න නම් මොකද කරන්නේ? සංසාරයෙන් එතර වෙන වැඩ ටිකක් කරගන්න ඕන. දැන් බලාපොරොත්තු තියෙන්නේ කවදා මේ වැඩේ කරන්නද? ඒ උත්තර ඕන. කවද්ද දැන් මේ වැඩේ කරන්න බලාපොරොත්තු තියෙන්නේ? තව ටිකක් පැවුනහමද? තව ටිකක් මෝරපුවමද? දැන් ඉඳලාම කරන්න ඕනේ නේ. ඉතින් මොකද හදිස්සි? ඔකට උත්තරය දෙන්නකෝ. මොකද දැන් ඉඳලා කරන්න හදිස්සි? ඔකට උත්තරයක් තියෙන්න ඕනේ. අන්න හදිස්සි වෙන්න හේතු තියෙනවනේ. ඇයි? මේ ජීවත් වෙනවා කියන එක ඕනෑ තරම් ඇතිතා කාලයක් යන්න එහෙම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ෆෝන් වගන්න කිව්වම අපි දන්නේ නැහැ කොයි මොහොතේ කොයි වෙලාවක කොතන මොනවා වෙලා මේ ජීවිතය අවසන් වෙනවද දන්නේ නැහැ. එහෙම නේද? එහෙමනම් ඒක නොදන්න නිසා කොයි මොහොතේ වෙනවද කියන දන්නේ නැති ප්‍රශ්නේ නිසා අපට සිද්ධ වෙනවා පුළුවන් මොහොතේ ඒ වැඩේ කරගන්න. එහෙමනේ? දැන් මේ ඉන්න මොහොත පුළුවන් මොහොතද බැරි මොහොතද? දැන් මේ වෙලාවේ පුළුවන්. මොනවද පුළුවන්? කොයි එකක් පුළුවන්. නේද? අපිට තියෙනවා ප්‍රතිපත්ති මාර්ග දෙකක් වෙනලා බුදුසසුන. ඒ එක ප්‍රතිපත්තියක් ලෞකික ප්‍රතිපදාව. තව එකක් ලෝකෝත්තර ප්‍රතිපදාව. ලෞකික කියන්නේ ලෝකෙට අයිත්. මේ ගිහිව කම්සප විඳින්මින් ජීවත් වෙන අතරතුරේ කරගන්න පුළුවන් කොටසක් තියෙනවා. තේරම කරන්න බෑ ඒ තලෙ. මහා හුඟක් දුර යන්න පුළුවන්. අවසම් පියවරට යන්නත් සමහර කෙනෙකුට එහෙම ඉඳගෙනත් බැරි වෙන එකක් නෑ. ඒක ඉතින් යෙදිලා කරන විදිහ අනුව තමයි. හැබැයි ලෝකෝත්තර ප්‍රතිපදාව කියන එකට බැහැගෙන ඒකෙම යෙදිලා ඉන්න අයට අර ප්‍රතිපදාවට වඩා එක පාඩු. ඈ ආන් එක තමයි ලෝකෝත්තර ප්‍රතිපදාවේ කෙලින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉසු කරන්න පටන් ගන්න ක්‍රමය. දැන් ලෞකික ප්‍රතිපදාවේ තියෙනවා අපට මේ අතහැරීමනේ කරන්න වෙන්නේ. අල්ලා ගැනීමෙන් අයින් වෙන්නනේ ඕනන්නේ. අතහැරීම පුරුදු කරන්න ආකාරවල තුනක් වෙනරක් තියෙනවා. ඒ තුන තමයි මොනවාද? තීනිමානි මික්කවේ පුණ්‍ය ක්‍රියාවත් තුනි කියලා එක්තරා සුද්ධර්මයකින් බුදුන් පෙන්නලා කියනවා. පුණ්‍ය ක්‍රියාවල් තුනක් තියෙනවා කියලා. මොනවාද? දානමය, සීලමය, භාවනාමය. දානෙන් මොකද කරන්නේ? දානෙන් දෙනවා. දීලා අල්ලා ගන්නවද අතහරිනවද? බොහොම වැඩි දෙනෙක් කරන්නේ දානෙන් දීලා අතහරිනවද අල්ලා ගන්නවද? අල්ලා ගන්නවා. කොහොමද අල්ලන්නේ? මේ දානීය අනුභවයෙන් මට භවභෝග සම්පත් ලැබේවා භෝ ලැබිලා සුරසප ලබන්න ලැබේවා කියලා සාදු කියන්නේ නැද්ද? කියනවනේ ලබන්න අකමැත්තද කැමැත්තද? කැමැත්ත කියන්නේ කාමය කියන්නේ ලෝභයද අලෝභයද? ලෝභය කියන්නේ පින්ද පවුද? පවු නම් කොහේ යන්නද හේතු වෙන්නේ? ඉතින් පාර වැරදි. අල්ලා ගන්නද ඕනේ අතාරින්නද ඕනේ? අතහැරීම කරන්න ඕනේ. අපි කරන්නේ මොකද්ද? දානේ දීලත් අල්ලා ගන්න. වෙනවද නැද්ද? වෙනවා. ඇයි එහෙම වෙන්නේ? වෙන්නේ දන්නේ නැති හන්ද. අපිට දැනුවත් කරලා තියෙන ආකාරය අනුව තමයි ඒක වෙන්නේ. අපට දානයක් දුන්නාම පන්සලෙන් ආඳුරු කියන්නේ මොකක්ද?
දිව්‍ය ලෝකයන්ද හේතර හොඳට හදාගෙන දිනු වෙන්න, කොල්ලන්ට උගන්වන්න පුළුවන් වෙන්න, භවභෝග සම්පත් වැඩෙන්න, වෙල හැමදාම හරියන්න, සැප සම්පත් වැඩෙන්න ඕනේ කියන්නේ. අදාරිම ගැන මතක් කරනවා. නෑ බෙදක්වත් කියන්නේ නෑ ඒවා. ඒවා දන්නෙත් නෑ. අතහැරීමක් මතක් කරන්නෙම නෑ කොටින්. එමනේ දුන්නාම ලැබෙනවා. ලබන්නන් දීපල්. ඔය ටිකනේ කියන්නේ. දැන් ඇත්තම වශයෙන් කිව්වොත් දානෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මොකක්ද? අල්ලා ගැනීමද අතහැරීම? අතහැරීමයි කරන්න ඕනේ. දැන් මේ අතහැරීම පටන් ගන්න තැන ඔය. ඊට ඉස්සෙල්ලා අපි ගාව අතහැරීමක් නැහැ. නේද? කොහමද දැන් දානින් අතහරින්නේ? අපි කර්මාන්තය වෙලෙන් දාමක් ගොවිතැන මොනවා හරි කරලා සල්ලි මිල මුදල් වස්තු භවභෝග මොනවා හරි හොයාගන්නවා. මොකටද? අපේ ප්‍රයෝජනෙටනේ. දරුවන්ට උගන්වන්න, ගේ දොර හදා ගන්න, බඩු මුට්ටු ගන්න, සංවර්ධනයේටනේ. ඒවා තනිකරම ඒ ප්‍රයෝජනෙටම ගත්තාම අතහැරීමක් තියනවද? නෑ. එහෙනම් අපි මොකද කරන්නේ? බුදුහාමුදුරන්ගේ බුදු ගුණ උදෙසා පූජාවක් කරන්න ඕනේ කියලා. ඒකෙන් පංගුවක් පූජාවක් වශයෙන් පිළිලා කරලා සාධක සන්තෝෂයි. වෙනවද නැද්ද? සංඝයාට තමන්ගේ ගුණධර්ම වඩා ගන්න මේක උපස්තම්භක වේවා කියලා දානමාන වශයෙන් පිළිලා කරලා පූජා කරලා සාධක සන්තෝෂයි. අල්ලා ගැනීමද අතහැරීම? දීලා දීම ගැන අසතුටුද වෙන්නේ සතුටුද වෙන්නේ? එතකොට අල්ලාගෙන සතුටු වීමද වඩා වැදගත් අතහැරලා සතුටු වීම. අල්ලා ගැනීම ආමිෂ, අතහැරීම නිර්ආමිෂ. අල්ලා ගැනීම ලෝභය, අතහැරීම අලෝභය. ඒතර කුසලයේ වෙන්නේ අල්ලා ගැනීමද අතහැරීම? අතහැරීම තමයි කුසලයේ වෙන්නේ. දැන් එනං දානයක් දීලා අපි අරක මේක පතන එකද අවශ්‍ය වෙන්නේ? අත්හැරලම දාන එකද අවශ්‍ය වෙන්නේ? නිවන් මාර්ගට බලාපොරොත්තුවක් නම් තියෙන්නේ අතහැරලම දාන. හරිද? එහෙමනම් එතකොට මේ අල්ලාගෙන ඉන්නේ ගත්තේ නැතුව අතහැරලා දාපුවම ඔබට ලැබෙන්නේ නැතුව ඇයිද දුන්නේ ඒකේ ප්‍රතිඵල? ලැබෙන්නේ නැතුව ඇයිද? ලැබෙනවා. ඇයි ඒ? බුදුහාඳුරම කියනවා ඒක. සංචේතනික කියලා සූත්‍රයක් දේශනා කරන බුදුහාඳුර සඳහන් කරනවා නාහම් භික්ඛවේ සංචේතනිකානං කම්මානං කතානං උපජිතානං අපටි සංවේදිත්වා යන්ති භවං වදාමි කියලා. මොකද්ද මේකෙන් කියන්නේ? මහණෙනි මම කියන්නේ නැහැ. හිතාමතා යම් කර්මයක් කරුවොත් ඒකේ විපාකය නොලැබී අවසන් වෙනවා කියලා මම කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ලැබෙනවම නේද? ලෝකේ තියෙනවා න්‍යාම ධර්ම පහක්. මොනවාද ඒවා? අහලා තියෙනවනේ. උතු න්‍යාමය, බීජ න්‍යාමය, කම්ම න්‍යාමය, ධම්ම න්‍යාමය, චිත්ත න්‍යාමය නේ? ඔක තියෙනවා කර්ම න්‍යාමය කියලා එකක්. මොකද්ද කර්ම න්‍යාමයේ ස්වභාවය? යම් කර්මයක් කරුවොත් කර්මයට විපාක ලැබෙනවා. ලැබෙයිද නැද්ද? ලැබෙනවා. ඒක කවුරුවත් දෙයියෙ බ්‍රහ්මයේ කරන එකද? එහෙම එකක් නැහැ. පැතුවත් විතරද වෙන්නේ නැත්තම් නැද්ද? නෑ එහෙම එකක් නෑ. පැතුවත් නැතත් කර්මයට විපාක ලැබෙනවා. මිනිමරුවෝ මට මේකේ අකුසලයේ විපාක වශයෙන් අපායන්ට ලැබේවා කියලා උදේවා පතන්න ඕනේ. පතන්න ඕනේ. මරිච්ච ගම යනවා. යන්නේ නැද්ද? යනවා. ඒකට ප්‍රාර්ථනාව වෙන්නේ. එහෙනම් භාවනාවක් කරලා මේ භාවනාමය කුසලයේ වඩලා දිනු කරලා තියෙන කෙනෙක් ඒක පැතුවත් කමන්නේ ලැබුණාට පාඩුවක් නෑ. ඒකට විපාක ලැබෙන්නේ නැද්ද? ඒකට ලැබෙනවා. පතන්න ඕනේ එක ලැබෙනවා. ඒ නිසා අත්හැරීම පුරුදු කරගන්න ඒකේ විපාකය ලැබේවා කියලා පතන්න ඕනේ වෙන්නේ නෑ. දැන් මෙන්න මේ ක්‍රමයට දානෙන් අපට යම් ප්‍රමාණයක් අතහැරලා පුරුද්දට එන්න පුළුවන්. මොන පුරුද්දද? අත්හැරීමේ පුරුද්ද. දැන් යම් කෙනෙක් දානයක් දීලා මේකේ අනුභවයෙන් මට නිවන් දකින්න ලැබේවා කියලා පැතුවොත් හරි හිතුවොත් හරි බලාපොරොත්තු වුණොත් ඉෂ්ට වෙයි. වෙයිද නැද්ද? වෙනවද නැද්ද? දානේ අනුභවයෙන් නිවන් දකින්න ලැබෙයිද? ඈ? උත්තර දෙන්න දැන් දන්න විදිහට. දන්නව මොන හරි දෙයක් දන්නවද? දානේ අනුභවයෙන් නිවන් දකින්න ලැබෙයිද නැද්ද? ලැබෙන්නේ නැහැ කියලා එක්කෙනෙක් කියනවා. අනිත් අය හිතන්නේ ලැබෙනවා කියලා. එහෙමනේ? අනිත් අය හිතන්නේ ලැබෙනවා කියලානේ. එහෙනම් උත්තර දෙන්න ඕනේ. ඇයි ඒ?
අතහැරීම යන්තම් පටන් ගත්ත විතරයි. ඈ අතහැරීම සම්පූර්ණ වෙන්නේ නිවන් දකින්න. නේද? කොහොම සම්පූර්ණ වෙන්නේ? රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාන. රාගය, ද්වේෂය, මොහය බිඳුවටම යන්න ඕනේ. නැත්තරම නැති වෙන්න ඕනේ. දැන් දාය දුන්නට කියලා අපි මොන රාගෙද නැතුව යන්නේ? මොකක් හරි එකක්වත් අඩු වෙනවද? බලන කැමැත්ත අඩු වෙනවද? කියන්න උත්තර. නෑ. අහන කැමැත්ත ඒව අඩු වෙන්නේත් නෑ. ඔක්කොම තියෙනවනේ. එහෙමනම් ඒව තියාගෙන නිවන් දකින්න පුළුවන්. බෑ. ඒ නිසා දාණයෙන් විතරක් කාටවත් උත්තරේ කියන්නේ. නිවන් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් අතහැරීම ඊට වඩා ඉහළ පියවරකට යා යුතුද නැද්ද? යා යුතුයි. මොකද්ද ඊළඟ පියවර? ඒක තමයි සීලය. සීල් ගත්තාම අපි මොකද කරන්නේ? යම් යම් දේවල් අතහරිනවා. සත්තු මැරීම, හොරකම් කිරීම, කාම වැරදි කිරීම, බොරු කීම, රාමර පානේ ඔය ටිකයිනේ තියෙන්නේ නේ. ඉහිවෙන්දෙන් කරන්න පුළුවන් කොටසක් තමයි තියෙන්නේ. සතෙක් මරනවා නම් මොනවා නිසාද? එක්ක ලෝභය, එක්ක ද්වේෂය, එක්ක මෝහය. සතෙක් මරනවා නම් මේක මරාගෙන මස් ගන්න පුළුවන් කියලා ගත්තොත් ලෝභය. මෙවුන් අපේ භවභෝග සම්පත් විනාශ කරමු මරන්න ඕනේ කියලා ගත්තොත් ද්වේෂය. සත්තු මරාගෙන කන්න දෙයියෝම වල තියෙන කෑවට කමක් නැහැ කියලා ගත්තොත් මෝහය. මුලාවනේ. පවුපින් නැහැ කියන එකනේ එතකොට. එතකොට ලෝභයෙන් කෙරුවත්, ද්වේෂයෙන් කෙරුවත්, මෝහයෙන් කෙරුවත් උත්තරේ එකමයි. නේද? එහෙමනම් දැන් සතුන් මැරීමෙන් කෙනෙක් වළකිනවා කියලා වැළකුණා නම් මොනවාද වළකින්නේ? එක්ක ලෝභයෙන් වළකිනවා, එක්ක ද්වේෂයෙන් වළකිනවා, එක්ක මෝහයෙන් වළකිනවා. දැන් එතන අතහැරීමක් වෙනවද නැද්ද? වෙනවද නැද්ද? වෙනවා. ජීවිත කාලෙට මම සතෙක් මරන්නේ නැහැ කියලා ගත්තොත් විශාල අතහැරීමක් තියනවද නැද්ද? තියෙනවා. ජීවිත කාලෙට මම අනුන්ගේ දෙයක් හොරකම් කරන්නේ නැහැ කියලා ගත්තොත් අනුන්ගේ සත් දේවල් වලට ලෝභ කිරීමෙන් සම්පූර්ණයෙන් අයින් වෙනව නේද? අතහැරෙන්නේ නැද්ද? අතහැරෙනවා. මං කියන බොරුවක් කියන්නේ නැහැ කියලා ගත්තොත් වස්තු තණ්හාවෙන් අයින් වීමක් වෙන්නේ නැද්ද? ඇයි බොරු කියන්නේ? එක්කෝ ලාභයක් ගන්න, එක්කෝ පාඩුව අඩු කරගන්න, තමන්ගේ ලාභය වැඩි කරගන්න. දැන් මොන පාඩුව වුණත් මං බොරු කියන්නේ නැහැ කියලා කෙනෙක් බෑගත්තොත්. එයා බොරු කියන්නේ නැත්තම් වැරදි කරන්නේත් නැහැ නේ. වැරදි කරන හැමදෙනාම කරන්නේ මොකද්ද? බොරුවක් කියලා වහගන්න. ඇත්තම නම් කියන්නේ වැරදි කරන්නේ ඇයි? වැරද්ද කියලා කියන්න බෑ. දැන් ඔබ මේ වැරද්ද කෙරුවා නේද කිව්වම බොරු කියන්නේ නැත්තම් ඔව් මං කෙරුවා කියන්නේ උන දඩියට ලක් වෙන්න වෙනවා. කුටි කන්න වෙනවා. ඉරේ විලංගු වැටෙන්න වෙනවා. එහෙමනම් කරන්න තියෙන්නේ මොකද්ද? වැරදි වලින් වැළකීලා ඉන්න එකයි. බොරු නොකීමේ ගුණය යම් කෙනෙක් ගාව තියෙනවා නම් එයා අමාතින්ම සිල්වත් වෙනවා. නැද්ද? වෙනව නැද්ද? ඔව්. කිසි වරදක් කරන්නේ නැහැ. මොකද වැරදි කෙරුවොත් ඒවට මුණ දෙන්න සිද්ධ වෙනවා. මගේ අරලා යන්න බැරුව යනවා ඒ නිසා. දැන් එතකොට ඔය ආකාරයෙන් පංචශීලය ආරක්ෂා කරලා යම් යම් ප්‍රමාණ වලින් යම් යම් දේවල් අපි රැක්කත් අතහැරියත් අපේ අර බලන කාමයේ අහන කාමයේ අනිත් කාමවල නැති වෙනවද? උත්තරේ ඕනේ නැති. නැති වෙනවද? නෑ. එහෙමනම් පංචශීල රැක්කා කියලා දානයක් දුන්නා කියලා කාටවත් නිවන් ලැබෙනවද? නෑ. ඇයි ඒ? නිවන් ලැබෙන්න පසුබිමක් එතන නෑ. එහෙමනම් තව අතහැරීම ඉහළට යන්න ඕනද නැද්ද? ඕනේ. අන්න ඒ නිසා තමයි තවත් ඉහළ පියවරල් වලට ගෙනිලා තියෙන සීලය නේද? අට සීල් කියයි, නවාංග උපසස් සීලය කියයි, දස සීල් කියයි, උපසම්පදා සීලය කියයි, නොඑක ආකාරයේ සීල් තියෙනවා. ඔය සීලෙන් ඇත්තටම මොනවද කරන්නේ? සීලෙන් කරන්නේ කායික, වාචසික වැරදි වලින් අයින් වෙන එක පමණයි. දැන් අපට සංවර වෙන්න පැති තුනක් තියෙනවානේ. මොනවාද? සිතත්, කායත්, වචනයත් කියලා තුන් දොරක් තියෙනවා පාලනය කරගන්න. සිතයි, කායයි, වචනයයි තුනෙන් සීලෙන් පාලනය වෙන්නේ කාය වචනය දෙක පමණයි. උසස්ම සීලයක් රැක්කත්, උපරිමයෙන් සීලය රැක්කත් එයාගේ සංවර වෙලා තියෙන දොරවල් දෙකයි. තව එකක් එහෙමම ඉතුරුයි. දැන් අපි අටසිල් ගත්ත කියලා හිතන්න. අටසිල් ගන්න කෙනෙක් මොනවෙන්ද අයින් වෙන්නේ?
ඔය පංචකාමයෙන් අයින් වෙනවද කියලා කල්පනා කරලා බලන්න. බලන කාමය නච්ච ගීත වාදිත කිව්වම ඒවා බලන ඒවා නේද? වාදිත කිව්වම අහන ඒවා. විසූක දර්ශන කිව්වම ඒත් බලන ඒවා. එතකොට තව තියෙනවානේ ධාරණ මණ්ඩන සරසන ඒවා නේද? එතකොට ගඳ සුවඳ විලඳුන් ඒවා ආග්‍රහණය කරන ඒවා. ඒක ඔක්කොම අයින් වෙනව නේද? උච්චාසයන මහාසයන කිව්වම ශරීරයේ සැප විහරණයට ගන්න ඒවා ඒවයින් අයින්. එතකොට විකාල භෝජන කිව්වම රසමිහිරි කන්න තියෙන ආසාවල් වලින් අයින් වෙනවනේ. සතු මැරීමෙන් වළකිනවා කිව්වම හොරකමෙන් වළකිනවා කිව්වම වස්තුකාම තණ්හාවෙන් ලෝභ ද්වේෂ වලින් අයින් වෙනවා නේද? ඔය කියන විදියට බැලුවොත් පංචශීලයට වඩා ඉහළ සීලයක් වන අට සීලයේ කෙනෙක් ආරක්ෂා කෙරුවොත් එතනත් යා බොහෝ කාමයන්ගෙන් කාම ක්ලේශයන්ගෙන් අයින් වෙනවද නැද්ද? වෙනවා. ඒ නිසා දැන් අතහැරීමේ තලයේ ඉහළට යන කෙනෙක් නම් සීලේ නිරත විය යුතුද නැද්ද? නිවන් මාර්ගට යන කෙනෙක් නම් ඒක නොකර පුළුවන් වෙයිද? පුළුවන් නම් වෙන්නේ නැහැ නේද? සීලය අරගෙන පන්සලේ හිටියා හරි ගෙදර හිටියා හරි සීලය ඕන නේද? ඇයි ඒ? අතහැරින්න පුරුදු වෙන්න ඕන නිසා. ඕක ඉබේ පුරුදු වෙනවද? කවදා හරි මෝරලා ගියාම හරියයිද? එහෙම නම් වෙන්නේ නැහැ නේද? මේරුවට හරියන්නේ නැහැ. එමන වයස යනකොට තේරම rahat වෙන්න ඕන කෙලෙස් නැති අය වෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා වයස ගියාට නම් හරියන්නේ නැහැ. පුරුදු කරන්නම වෙනවා. දැන් අපි මේ පුරුද්දට බහගෙන ඉන්නවද? තම තමන් දන්නවා ඉතින්. මාසෙකට සැරයක්වත් වරු භාගයක්වත් පන්සලකට ගිහිල්ලා හරි ගෙදර ඉඳගෙන හරි අට සීලයේ වාගේ සීලයක් සමාදන් වෙලා මේ අතහැරීමේ ප්‍රතිපදාව ටිකක්වත් කරන අයද මෙතන ඉන්න අයගෙන් වැඩි නොකරන අය. නොකරන අය වැඩි. ඒ අය ඉතින් තේරුම් ගන්න ඕනේ දැන් අපි පාර හදාගන්නේ කොහේ යන්නද කියලා. ඈ අතහරින පාරද යන්නේ අල්ලා ගන්න පාරද කියලා. එහෙමනේ? තමන් විභාග කරලා බලන්න. අපි කාටවත් පුළුවන් කමක් නැහැ තව කෙනෙක් ගෙනියන්න දාන්න කොහාටවත්. දැන් මේ කියන ක්‍රමයෙන් බැලුවොත් සීලෙන් මහ පංගුවක් අතහරින්න පුළුවන්. අපි හිතමු ඔක්කොම සීල් ටික පරිමයෙන් රැක්කා කියලා. හිතේ අල්ලාගත්තා එහෙමමයි. එහෙමනේ? පන්සලේ ඉන්නවා දැන් සීල් අරගෙන උපාසකම්මලා. සීල් කොකා වාගේ සුදට සුදේ බැබලි. හිත ගෙදර. පැටව ගාව ඉඩ කඩමේ ගොවි පොලේ නේද? යකෝ දොරවල යතුරුාගෙන් බඩ මොනවද ඉඳද්ද යනකොට මොකක්ද කියන එකක් නෑද? ගෙදර යනකම් කල්පනා කරන්න ඉව ගැන නේද? දැන් එතකොට වස්තුකාම ක්ලේශකාම නැද්ද? එහෙම් පිටිම තියෙනවා. ඕවා තියාගෙන නිවන් දකින්න පුළුවන්ද? බෑ. එහෙමනම් ඒ අල්ලුවාගත්තු අයින් කරන්නේ මොකෙන්ද? හිතේ තියෙන ඒවා අල්ලගෙන ඉවති අතාරින්න ඕනේ මොකෙන්ද? සීලෙන් නම් අතහැරෙන්නේ නැහැ කිව්වනේ. මොකෙන්ද? ප්‍රතිපත්ති මාර්ග තුනක් තියාගෙන ආවනේ. අන්න ඒකට තමයි පියවරක් දීලා තියෙන්නේ. දාන, සීල, භාවනා කියලා. භාවනා මාර්ගයෙන් තමයි ඔය අල්ලාගත්තා ඔක්කොම අතහරින්න පුළුවන් වෙන්නේ. භාවනාවේදී මොකද කරන්නේ? විවිධ අරමුණු වලට යන හිත වෙනස් අරමුණු කරා යන එක වළක්වන්න පුරුදු කරනවා. පුරුදු කරන එකනේ කරන්නේ. අපි භාවනා කරනවා කියලා කරන්නේ පුරුදු කරන එක. දැන් ඔයගොල්ලෝ කියන්න බෑනේ තමන් පුරුදු වෙලා නැති කරපු වැඩේ මොකද්ද කියලා එක්ක කරන වැඩේ. පුරුදු වෙලා නැති කරන්න පුළුවන් වැඩ එකක්වත් තියෙනවද? ඔක්කොම කරන්නේ පුරුදු වෙලානේ. පොඩි ළමෙක් ඇවිදින්න පුරුදු වෙනකොට මොන තරම් වැටිලාද? බඩ ගාලා ධන ගාලා යන්තම් හැමෙන් අල්ලගෙන එල්ලි හිටගෙන ඊට පස්සේ අඩියක් මාරු කරලා දෙකක් මාරු කරලා කීපයක් මාරු කරලා හිට ගන්න බෑ තව නේද? කොහොමත් ආයේ කාලයක් ගිහින ඕන් ඩිංගක් අතහැරලා ඉන්න පුළුවන් වෙලාවක අඩියක් මාරු කරලා ඕමම කියලා කවදා හරි දුවන්න පයින්න වැඩ කරන්න පුළුවන් එකක් වෙනවනේ. ඉබේද වෙන්නේ? නෑ පුරුදු වෙලා වෙන්නේ. ඉතින් ඔය මොකක් වචනයක්වත් දන්නේ නැති එක පසු කාලෙක වෙන භාෂාවව කතා කරන්නේ මොනයිලාද? පුරුදු වෙලා. දැන් ඔය විවිධ රසාවල් කරන අය ඒ පුරුද්දෙන් නෙමෙයි ඒ රසාවල් කරන්නේ. පුරුද්දෙන් තමයි කරන්නේ. ඔයගොල්ලෝ ගොවිතැන්පත් කරනවා ඒවා කරන්නේ මොනවද? උදැල්ලල්ලා වැඩ කරාද පුරුදු නැති ඒකට? බෑ. ඒවා කරන්නේ පුරුදු වෙලා. අපට ඔය සේරම කරන්න පුරුදු වෙන වෙලාව තියෙනවා.
භාවනාව පුරුදු වෙන්න යන වෙලාව ගත්තේම නෑ. නෑනේ. නෑ නැතුවමයි තියෙනවා නම් නොගින් ඉන්න. වෙලාවක් ඇත්තේම නෑ. නෑනේ. නෑ නැතුවමයි. ඒ හන්දා ඒක තාම පුරුදු වුණේ නෑ. එහෙමනේ? කවදද යන්න බලාපොරොත්තු තියෙන්නේ? යන්න බලාපොරොත්තු තියෙන කවද්ද? දැන් ආ වයස කීයද? 30යි 40යි 50යි 60යි 65යි ඊටත් හැපෙන පාටි ඉන්නවා 70යි 70 ගණන් ගියා ඉන්නෝනේ තව ගියේ නෑ යයිද නෑ යන්නමයි ඉන්නේ නෑනද නෑ යනවා අනිවාර්යයෙන්ම වෙලාවක් ආපු ගමන්ම දැන් කවද්ද යන්නේ පෙට්ටියට තමයි යන්නේ ඔය ගමන ඉවර වෙන්නේ කොහෙන්ද පෙට්ටියට බහලා තමයි ඉවර වෙන්නේ එතකල් නම් වැඩේ වෙයිද නෑ වෙන්නේ යකෝ ගෙදර මිනිහට බැරිද මාවගේ නින්දාන්න මිනිහා කොට කන්නේ බලයි ඉන්නේ නේද ඒ ගෙදර ගෑණි ඉන්නේ භාවනාව කරලා දුන්නා නරකද වෙයිද නෑ එහෙනම් කොහොමද වෙන්නේ වෙන විදිය කියන්නකෝ කොහොමද වෙන්නේ මෝරවම හරියනවද හරියනවද නෑ එහෙම හරියන්නේ නැහැ එහෙනම් තමන්ම ඕනෑකමින්ම මේ වැඩේ මං කරන්න ඕන අනිවාර්යෙන් කියලා බැහැගෙන උත්සාහයෙන් සියලු බාධාවල් මැඩගෙන මේක මං කරනවා කියලා අදිස්ථානයක් ගත්තු එයා ජය ගන්නවද නැද්ද ගන්නවා බුදුහාඳුරෝ කියනවා යෝ ීමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති මොකද මේ කියන්නේ යම් කෙනෙක් මම මේ පෙන්ලා තියෙන ධම්ම විනය මාර්ගයේ අප්‍රමාදව වෙස වෙනවා නම් එයා දුක අන්තයට යනවා නිවනටපත් වෙනවා කියනවා මේක බුදුහාඳුරොත් කියනවා උත්සාහවන්තයාට පුළුවන් යෙදෙන කෙනාට පුළුවන් නැත්තම් උත්තර කියන්නේ නැත්තම් නෑනේ නෑම තමයි දැන් ඉතින් ඔය තාලෙන් ඉඳලා කාටවත් නිවන් නම් හම්බ වෙන්නේ නෑ එහෙනම් පත්තු කරගන්න වෙනව නේද නිවන් ලැබෙන පාර පත්තු කරලා යන්න ඒක තමයි කියන්න තියෙන්නේ දැන් අපි ඔය දාන සීල භාවනා කියන ලෞකිකව ජීව ඉදමින් කරන්න පුළුවන් පිළිවෙලේ ඔය යන්න පුළුවන් එක්තරා පියවරක් ඔතන ඔය සමාධි භාවනාවක් කරලා කෙලස් ඔක්කොම හිතෙන් අයින් කරන්න පුරුදු වුණත් එයා තාම සංසාරයෙන් ඈතර වෙන තැනට ගියේ නැයි සමාධියෙන් ඔය අතහැරීම తాවකාලික අතහැරීම සමාධියෙන් නිදහස් වුණාම නැවත වරක් කෙලස් වෙනවා එනවද නැද්ද එනවා එහෙමනම් සම්පූර්ණයෙන්ම අතහරින තැනට යන්න ඒ පාර තමයි අර ලෞකික මාර්ගයේ ඉක්මවලා යන පාර මොකද ඒකට කිව්වේ ලෝකෝත්තර ගමන් මාර්ගය නේද ආර්ය මාර්ගයට බැහැගෙන යන ගමන. එතන තියෙන්නේ දාන සීල භාවනා නෙමෙයි. සීල සමාධි ප්‍රඥා කියන. එතන සීලේ තියෙනවා. කායික වාචික සංවරය ඇති කරගෙන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒ අංග තුනත් පුරවගෙන සමාධිය සම්පූර්ණ කරලා යන්න ඕනේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ඥානය වැඩෙන මාර්ගය. එතනින් තමයි ඔක්කොම මේ ලෝකය අනිත්‍යයිනේ දුකයිනේ අනාත්මයිනේ කියලා දැනුවත් වෙලා මේ ලෝකයට ආශාවෙන් බැඳිලා ඉන්න බව සම්පූර්ණයෙන්ම අතහැරලා සම්පූර්ණයෙන්ම ලෝකෙන් එතර වෙලා යන්න ඕනේ කියලා කලකිරීමටපත් වෙච්චාම තමයි මේක මම අතහරින්න ඕනේ කියන බවට පත් වෙන්නේ. එතෙක්කල් කිසිම සත්‍යෙක් අතහරින්න හිතන්නේවත් නැහැ. ඔබත් එමය මාත් එමය කවුරුත් එමය. මේ සත්තුන්ගේ තියෙනවා මේ ජීවත්ව තවදුරටත් හැඳෙන්න ඕනේ කියන කැමැත්ත. තියෙනවද නැද්ද? හැම සතෙකුටම නැද්ද? පොළවේ පස් කරන ගැඩ විරාටක් තියෙනවා. දැන් ඌත් ගොඩට ආවම පස්සේ කූඹියේ කාර්යයෙන් හැපුවොත් දකලා නැද්ද? ඇයි? ඔබේ ජීවිතේට බාධායි. නේද? අපායේ ගිනි දැල් වල දැවෙන නිර්සත්‍යයක් කැමති නැහැ මැරිලා යනවා. ජීවත් වෙන්නම තමයි කැමති. ජීවත් වීම කැමති කියන්නේ මේකට ආශා කරනවා, ඇල්ම කරනවා කියන එක. ඕකට තමයි කියන්නේ භව තණ්හා කියලා.
භවයේ පවතින තියෙන කැමැත්ත. බුදුහාමුදුරු පෙන්නන්නේ මොකද්ද? මේ තණ්හාවල් ආකාර තුනක් තියෙනවා. තුනම අයින් කරන්න කියනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියේ කම්සප විඳලා සන්තෝෂ වෙන්න තියෙන කැමැත්ත. මොනවාද කම්සප කියන්නේ? ඔය ඉන්ද්‍රියන් ලැබෙන වින්දන බලන ආහන විඳින ඒවා තමයි නේ. ඕවට කැමැත්ත අපි තියනව නැද්ද? තියෙනවා. ඔක අත්හරින්න බැරි එකක්ද? බැරි එකක්ද? දැන් නම් බෑ තමයි නේද? දැන් නම් බෑ තමයි. කෙරුවොත් පුළුවන්. ආන් ඒ විදිහට කාමයන්ට තියෙන කැමැත්ත අත්හරිනවද කාම තණ්හාවෙන් අයින් වුණා. ඒක අයින් කරන්න පුළුවන් භාවනා මාර්ගයට ගියාම. එතකොට ඒ කාම තණ්හාව තියෙනවා නම් ඒ කාමයන්ට විපාක ලැබිලා ඒවා සන්තෝෂයෙන් විඳ විඳ ඉන්න ඕනේ කියන පවතින්න ඕනේ කියන කැමැත්ත තියෙනවා නේද? ආන් ඒ කැමැත්ත තමයි භව තණ්හාව. කාමසප්ප විඳින්නත් කැමැති ඒක මේ ජීවිතේත් පවත්වාගෙන ගිහිල්ලා මැරිලා ගිහිල්ලා තව එහා පැත්තට පවත්වලා දිගට යන්න ඕනේ කියන කැමැත්ත. ආන් ඒ කැමැත්ත තමයි භව තණ්හාව. විශේෂයෙන් ඔය රූපාවචර සමාධි අරූපාවචර සමාධි වගේ සමාධිය වලට ගියාම එතන මේ කාම සංඥා සම්පූර්ණයෙන්ම අයින් වෙලා තමයි එතනට යන්නේ. හැබැයි ඒගොල්ලන්ට අර භවයේ සඳහා තියෙන අනිත් සම ආසාව තියෙනවා. කාම තණ්හාව නැහැ. භව තණ්හාව තියෙනවා. ඒක අයින් වෙන්න නම් ඉතින් ඒකට අනාගාමි මාර්ගයට ගියත් අයින් වෙන්නේ නැහැ. අනාගාමි කෙනා ගාවත් තියෙනවා. ඒගොල්ලෝ තියෙන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන. රූප රාග කියන්නේ භව තණ්හාව තමයි. අරූප රාග කියන්නේ භව තණ්හාව තමයි. ඒවා අත්තරින්ද ඉතින් ගැඹුරු පියවරට යන්න ඕනේ. ඒකට නම් සංසාරේ කෙලෙ කරකිරෙන්න ඕනේ. කරකිරීමට නම් ලෝකේ හැටි දකින්න ඕනේ. ලෝකේ හැටි දකින්න නම් විදර්ශනාමය නුවණ වැඩෙන්න ඕනේ. විදර්ශනාමය නුවණින් ලෝකය දැක්ක කෙනාට ලෝකය දකින්න හම්බ වෙනවා සැබෑ ආකාරයෙන්. අපි දකින්නේ ලෝකය වැරදි ආකාරයෙන්. හරි ආකාරයෙන් දැක්ක කෙනා දකිනවා ලෝකය අනිත්‍යයි, ලෝකය දුකයි, ලෝකය අනාත්මයි කියලා. ඕන් ඔය දැක්ම ලැබුවොත් ඒක තමයි නිවන් මඟට බැහැගත්තු තැන කියන්නේ. ඒක දැක්ක කෙනා අනිත්‍ය වූ ලෝකය මම කියලා ගන්නෙත් නෑ. අනිත්‍ය වූ ලෝකය මගේ කියලා ගන්නෙත් නෑ. මගේ ආත්මය කියලා ගන්න යන්නෙත් නෑ. ඒවා අත්හැරලා දානවා. නේතම් මම නේ ස්වාමස්මි නමේ සවත්තා කියලා අත්හරිනවා. දැන් අපි එතකොට මාතෘකාව දේශනාව නම් ගෙනියන්න වෙලාව වදිනවා. බණ ටික කියන්න තව ටිකක් වෙලා ඉන්න පුළුවන්කම තියනවද? ටිකක් හැඹරන ගතිය වයි තියනවා. ඈ? හොඳයි එන. පොඩි තොරතුරක් තියෙන එකත් මතක් කරන්න බෑ. දැන් එතකොට නිවන් මාර්ග යනකොට ලෞක ප්‍රතිපදාව විතරක් පිළිමාලා හරියන්නේ නෑ. ලෝකෝත්තර ප්‍රතිපදාවටත් යන්න ඕන මේක. කුසල විපාක පැත්තකුත් පෙන්වන්න අවස්ථාවක් තිබෙන නිසා මම මේ ඒ තොරතුරක් ගත්තේ. හොඳයි පොඩ්ඩක් බලමුකෝ එනවා. මේකේ තියෙන්නේ විහාර පූජාවක් දැකලා සන්තෝෂ වෙලා ඒකෙන් ස්වර්ගගාමී වෙච්ච කෙනෙක් පිළිබඳ තොරතුරක්. දැන් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවන විහාරයේ වැඩ ඉන්න කාලේ වෙච්ච සිද්ධියක්. මොකද්ද? විසාකා මහා උපාසිකාව බොහොම ශ්‍රද්ධාවත් දායකාවක් බුදුහාමුදුරන්ට දන් දෙනවා. බොහොම ඉහළින්ම පින්කම් කරගන්න කෙනෙක්. එයා බොහොම ධනවත් කෙනෙක්. ඉතින් බුදුහාමුදුරෝ හම්බෙන්න විහාරයටත් යනවා. පූජා ආදියත් පවත්වනවා. ඒ වගේම මේගොල්ලෝ විනෝදශීලීවත් ඉන්නවා. ඔය ඉන්න අතරේ එක දවසක් ඒ යහළුවේ හෙලියෝ කවුරුත් අද අපි මේ උයන් කෙලියට යමු නේද කියලා යෝජනාවක් කරපුවාම උයනට ගිහිල්ලා විනෝද වෙලා සන්තෝෂ වෙලා එන්න තමයි බලාපොරොත්තු. කවුරුත් එක්ක 500ක් විතර කට්ටිය. ඉතින් හොඳට නාලා හදලා ආයතන් ආභරණ වලින් සැරසිලා මොකද උයනට ගිහිල්ලා විනෝදශීලීව ඉන්න ඕනේ කියලා මගට යනකොට විසාකාවට කල්පනා වුණා මේ විනෝදෙන් යන එක මහා බොරු වැඩක්. මේ ජේතවන විහාරේ බුදුරන් වහන්සේ ඉන්නවා. දැකලා බණ ටිකක් කාලා සන්තෝෂ වෙලා හිත සංසෝත කර ගන්නවා ඊට වැඩිය හොඳයිනේ කියලා අර උයන් යම ගමන පැත්තකට දාලා බුදුහාමුදුරුවෝ හම්බෙන්න
විහාරයට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඉතින් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාව කෙරුවා. සන්තෝෂයටපත් වුණා. ඉතින් මේ පින්කම දැන් වන්දනාමාන කරලා යන මේගොල්ලෝ දැන් ආපහු එන්නේ. ආපහු එන්නේ ඒ ගිය වෙලාවෙම එයාගේ කරේ තිබුණා මේල පළඳනාව කියලා බොහොම දුර්ලභ හම්බ වෙන පළඳනාවක් අගනායකක් කෝටි ගාණක් වටින මේ පළඳනාව කරෙන් අයින් කරලා පැත්තකින් තියලා තමයි බුදුහාමුදුරුවෝ වඳින්න ගියේ. ඉතින් මේගොල්ලෝ ආපහු එනකොට මේක ගැන සීකල්පනා වුණේ නැහැ. මගට ඇවිල්ලා දැන් මේක පැලඳ ගන්න කෝවර උපකරණ කියලා අහනකොට ඒක බාර වුණු සේවිකාවට ඒක අමතක වෙලා ගිහිල්ලා. විහාරේ අමතක වෙලා ගිහිල්ලා. හරියවනේ පොඩ්ඩක් ඉන්න මම ගේන්නම් ගිහිල්ලා. ඒක මට ගන්න අමතක වුණානේ කියලා එයා කියනවා. එතකොට සාකාව කියනවා විහාරේ බැරි වෙලා අපි එහෙනම් එහෙම තිබුණාවයි. ඒක විහාරෙටම උවමනාවකට පූජා කරමු කියලා. ඉතින් ආයේ කට්ටියම ආපහු ගිහිල්ලා බුදුහාමුදුරන් හම්බෙලා කිව්වා භාගතුන් වහන්සේ මම කල්පනා කරනවා මේ විහාරයේ මේක බැරි වෙලා ගියා. ඉතින් මේක ආපහු ගන්නවට වැඩිය හොඳයි විහාර පූජනයේට ස්ථාන පූජනයට යොදවනවා කියලා මම මේක විකුණලා විහාරයක් හදලා බුදුහාමුදුරන්ට සංඝයාට ශාසනයට පූජාවක් කරන්න කැමැති භාගතුන් වහන්සේ පිළිගන්නාසේක්වා කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ නිශ්ශබ්දව තමයි මේ භාවනා මේ ආරාධනාව පිළිගන්නේ. තුස්නීම් භාවයෙන් පිළිගත්තා. ඉතින් එතුමේ ගමනේ ආභරණ අරන් ගිහිල්ලා කෝටි 9කට වික්කා. විකුණලා මහා විශාල විහාරයක් තිබුණා. එතකොට බිම්මාලේ කාමර 1000ක්, උඩමාලේ කාමර 1000ක් කියන ඉතින් මහා ඉහළ ආකාරයේ මහා ප්‍රාසාදයක් හදලා ඒ ප්‍රාසාදය මාස 9කින් හදලා ඉවර කළා. ඉවර කරලා දැන් මේක පූජා කිරීමේ පින්කම යොදාගත්තා. පින්කම යොදාගෙන ඉතින් ඒ දවසේ කුඩුමහලට ගිහිල්ලා මේක හැමතැනම ඇවිදලා මේක මේ ආකාර විසිතුරු තියෙන තැනක් නේ කියලා ඒක බොහොම ඉහළම ආකාරයෙන් හදලා තියෙනවා. බොහොම ප්‍රසාදයටපත් වෙලා සන්තෝෂෙන්ම මේ කියන ගුණාංග වලින් මේ පාස්කම් වලින් තියෙන මා උත්තම විහාරයක් නේ මම පූජා කරන්නේ කියලා හිතේ සන්තෝෂයෙන්ම බුදුහාමුදුරන්ට මේ විහාරයේ පූජාව කරුවා. පූජා කරලා සාදු කියලා අවුරු සාදුකාර දීලා ඉතින් ඒ වෙලාවේ එතුමිය අදිස්ථානයක් කරනවා මම මේ තරම් අනර්ග මේ වාගේ මහා ආරාමයක් හදලා මේ පූජා කරන වෙලාවේ මම මේකෙන් යම් කුසල ශක්තියක් උපදවාගෙන සතුටටපත් වෙලා පුණ්‍ය මහිමයක් අත්පත් කරගන්නවා නම් ඒ වාගේ මේ පින්කම දැකලා අහලා සන්තෝෂ වෙන යම් කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් මේ පිනේ ප්‍රතිඵලය ආකාරයෙන් උදා වේවා කියලා ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශයට ඒ ත්‍රිසේවුන් හැමදෙනාම සාදු කියලා බොහොම සන්තෝෂෙන් සතුටු වුණා. හරිද? සතුටු වීමට කියන මොකක්ද අපි කියලා? මොකක්ද කියලාද කියන්නේ? මොකද? අනුමෝදන් වීම. දැන් මේ විහාර පූජාවට සාදු කියලා සන්තෝෂ වුණා නම් මොකක්ද වෙලා තියෙන්නේ? අනුමෝදනා වීමක් වෙලා තියෙනවා. පූජාව අනුව සතුටු වෙනවා නේ. ඒක තමයි අනුමෝදනා කියන්නේ. දැන් මේ අනුමෝදනාව ලබාපු පිරිසේ උන්ව එක්තරා කාන්තාවක්. බොහොම සන්තෝෂයටපත් වෙලා මේකේ තියෙන මේ උදාර එක සතුටු වෙන්න පුළුවන්, ප්‍රියමනාපෝ ඉන්න පුළුවන්, ඉඩ කඩ පහසුකම් ඒවා සන්තෝෂයටපත් වෙලා හිතේ බොහොම ලොකු සතුටක් ජනනය වෙමින් ඉන්න ඉතින් මේ පින්කම් බැහැර වෙලා යන්නේ නැති මහා සතුට සාගරයක ගිලිමෙන් තමයි හිටියේ. එහෙම ඉඳලා වැඩි කල්යන් නැතුව මේ තනත්තිය මිය පරලෝ. මිය පරලෝ යන වෙලාවේ යාගේ හිතට අර සාදු කියලා අනුමෝදන් වෙච්ච කුසලය මෙනෙහි වුණා. ඒ කුසලය මෙනෙහි වෙලා එයා ඒ කුසලානුභාවයෙන් ගිහිල්ලා ලෞකික දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවක් වෙලා උපන්නා යොදුන් ගානක් උස විශාල මහා මන්දිරයක් සහිත දාස්ගාන ගණන් දිව්‍යාංගනාවන්ගෙන් පිරිවරාගත්තු මහා සපවත් ජීවිතයක් ලබන කෙනෙක් බවට පත් වුණා.
ඉතින් මේ අපේ ශාසනයේ තිබුණ එක්තරා මුගලන් මහරහතන් වහන්සේගේ තිබුණ විශේෂයෙන් අනුරුද්ධ මහරහතන් වහන්සේ ඔය වගේ ඇතම් අය සමහර විට දිව්‍ය ලෝක චාරිකාවේ යන. ගිහිල්ලා මේ විමාන ඉතරපහ යන අය දකින්නවනේ. මේ අලුත් විමානයක් බොහොම අනාර්ග විශාල විමානයක බොහොම සන්තෝෂ ලීලාවෙන් ඉන්න කාන්තාවක් දිව්‍යාංගනාවක් දැකලා ඉතින් එතුමියගෙන් ඒ අනුරුද්ධ හාමුදුරුවෝ ප්‍රශ්න කෙරුවා ඔබ මේ කවර විදිහේ පිනක් කළාද මේ වාගේ දිව්‍ය සම්පත් ආදිය ලැබුවේ කියලා තමයි ප්‍රශ්න කරන්නේ. ඉතින් ඒ වෙලාවේ එතුමිය පිළිතුරු දෙනවා අභික්කන්තේන වන්නේන යාතං සිච්ඡසි දේවතේ ඕභාසෙන්ති දිසා සබ්බා ඕසදීවිය තාරකා කියලා පාලින් තියෙනවා. බොහොම වර්ණවත් භාවයෙන් යුක්ත වූ ඇඳුම් ආයතන ආභරණ වලින් සැරසුණු බොහොම හොඳ රුව ලස්සන තියෙන දේවතාවියක් වන ඔබ මේ සියලු දිසාවල් බබලවගෙන ඉන්න තරම් හරියට අර ඕසදී තාරකා කියන්නේ අර ඉරබටු තරුව කියලා එකක් පායන්නේ අනිත්‍යවට වඩා එළියාලෝකේ තියෙන ඒ වාගේ මහා අහසේ දිලිසෙන තරුවක් වාගේ ලස්සනට ඉන්න ඔබ මේ කියන සම්පත් ලැබුවේ මොන පින්කමකින්ද කියලා තමයි අහන්නේ. තස්සාතේ නච්චමානාය අංගමංගේහි අබ්බසෝ දිම්බා සදා නිච්චරಂತಿ සමනීයා මනෝරමා තස්සාතේ නච්චමානාය අංගමංගේහි අමතනම නටමින් සන්තෝෂයට පත්වෙමින් දිව්‍යානුභාවයෙන් ඇසිරෙන මේ සවනීය කියන්නේ අහන්න බොහෝම ප්‍රියමනාප සින්දු ආදී කියමින් ගීත ආදී ගයමින් වාද්‍ය භාණ්ඩ ආදී වාදනය කරමින් මේ මානරම් සෙල්ලම් ජීවිතයක් ගෙවන ඔබ මොන විදිහේ පිනක්ද මේ සම්පත් ලබන්න කලේ තස්සාතේන චමානාය අංගමංගේ සබ්බසෝ දිබ්බා ගන්ධා පවයන්ති සුචි ගන්ධා මනෝරම දැන් මේ නටමින් ගයමින් එහා මෙහා හැසිරෙන ඔබලගේ මේ දිව්‍යමය සුවඳ හැම තැනම පැතිරලා යනවා. ඉතින් ඒ වගේම බොහොම මනරම් බවක් තියෙනවා. ඉතින් මේ අනුරුද්ධ හාමුදුරුවෝ මේ අහන්නේ විවත්තමානා කායේන යා වේනේසු පිලන්දන තේසං සුය්‍යති නිග්ගෝසෝ තුරියේ පච්චංගිකේ යත හරියට පංචාංග තුරිය වාදයක් වාගේ ඔබලා මේ නටනකොට ඔය එල්ලගෙන තියෙන ආවිතං ආභරණ එකට ගැටෙනකොට සද්දය ඇහෙනවා නේද? එතකොට ඔළුවේ තියෙන ඔටුන්නේ අර දාලා තියෙන මල් මාලාවල සුවඳ හමාගෙන යනවා. පලාතම සුවඳවත් වෙලා මේ වාගේ මේ සැප විපාක ලබන පින්කමක් වශයෙන් ඔබ මොකද්ද කළේ කියලා තමයි අහන්නේ. තවත් විස්තර වශයෙන් තියෙනවා දැන් මම කියන්න බුලා යනවා. ඉතින් එහෙම ආපුවම එයා කියනවා සාවත්‍යමයන් සකී බදන්තේ සංගස්සකාරේසි මහා විහාරං තත්තප්පසන්නා ආමනුමෝදින් දිස්වා අගාරංච පියංච මේතං ඔන්න එයා කියනවා තමන් කරගත්තු පින්කම මොකක්ද සාවත්‍යමයන් සකී තවත් නුවර හිටියා මගේ හොඳ යෙහෙලියක් බදන්තේ සංගස්සකාරේසි මහා විහාරං එතුමිය සංඝයා වෙනුවෙන් මහා විහාරයක් සිද්ධ කරුවා. තත්තප්පසන්නා ආමනුමෝදි එතුමියගේ විහාර පූජාවේදී විහාරය ගැන සන්තෝෂයටපත් වෙලා මම ඒ පුණ්‍ය කර්මය අනුමෝදන් වුණා. විස්වා අගාරංච පියංච මේත ඒ ගෘහේ ගෙවල් ප්‍රියමනාපය දැකලා මම සන්තෝෂයටපත් වුණා. කායේව මේ සද්ධනුමෝදනාය ලද්දං විමාන භූත දස්සනෙයං සමන්තතෝ සෝල්ස යෝජනානි වේහාස්යං ගච්ඡති ඉද්‍යාම අන්නේ පින්කම හේතුවෙන් තමයි සුද්ධනුමෝදනාය ලද්දං ඒ සුද්ධ වූ අනුමෝදනාවෙන් ලබාපු විමානය තමයි මේ වහන්සේට දකින්න තියෙන්නේ කියලා තුමි කියනවා. සමන්තතෝ සෝල්ස යෝජනානි 16ක් යොදුන් විශාලයි කියලා කියනවා. වේහාසයන් ගච්ඡති ඉද්‍යාම මට දැන් ඒ මන්දිරයත් එක්ක ආසින් මෙහාට ඕන තැනකට යන්නත් පුළුවන්කම
තියෙනවා. කූටාගාරා නිවේසාමේ විභත්තා භාගතෝ මිතා සද්දල්ලමාන ආභන්ති සමන්තා සතයෝජන 30ක් දුනක් මේ විමානයේ අර කුළු කෙවල් වල තියෙන මුදුන් වලින් යන රැස් ධාරාවල් 30ක් මුදුන් විහිදිලා යනවා. කූටාගාර කියන්නේ මුදුන් තියෙන ගෙවල් මහා ගොඩක් රාශියක් තියෙනවා. ඉතින් මේකේ පොක්කරඤ්ඤෝචමේ එත්ත පුතුලෝමනි සේවිතා අච්ඡෝදකා විපසන්නා සොන්න වාලුක සන්තතා කියලා මේකේ තියෙනවා පොකුණු ඒ වගේ ස්වර්ණමය මාළු එහාට මෙහාට පීනනවා හැසිරෙනවා අච්ඡෝදකා විපසන්නා අත්ති පිරිසිදු ප්‍රසන්න වූ ජල ධාරාවල් තමයි තියෙන්නේ. ඉතින් මේ වාගේ ජල පොකුණු පහළ වෙලා තියෙනවා. නානා පදුම සංචන්නා පුණ්ඩරීක සමෝතතා සුරබි සම්පවායන්ති මනුඤ්ඤා මාළු තීර්ථා. මෙන් නොඑක් සත්පියොම් තෙලපියොම් ආදී මානෙල් ආදී මල් වලින් ගවසීගෙන තියෙනවා. මේ වගේ සුවඳ හැමතැනම පැතිරිලා යනවා. ඉතින් ජම්බුසෝ පනසා තාලා නාලිකේර වනානිච දඹගස් වස්ගස් තල්ගස් කොල්ගස් ආදී නොඑක් ගස් වලින් වෘක්ෂ වලින් සමන්විතයි. අන්තෝ නිවේසනේ ජාතා නානා රුක්ඛාරෝපිමා. මම හිතෙවෙත් නෑ මොනක්වත් නෑ ගේ ඇතුළෙම නොඑක ආකාරයේ ගස් පෙරලා බොහොම ලස්සනට තියෙනවා. ඉතින් මේ ඒ ආරාමයේ ඒ ස්ථානයේ තියෙන ලස්සන ගැන මේ කියන්නේ. ඉතින් මේ වාගේ ප්‍රභාවත් වූ මේ මට මේ විමානයක් පහළ වුණා. මොකෙන්ද? අර පින්කමට සාදු කියලා අනුමෝදන් වීමේ ආනුභාවය. ඉතින් එහෙම කිව්වන් පස්සේ දැන් මේ අනුරුද්ධ හාමුදුරුවෝ එයාගෙන් තව ප්‍රශ්නයක් අහනවා. කායේවතේ සුද්ධනුමෝදනාය ලද්දං විමානබ්බූත දස්සනේයං යාචේව සාදාන මදාති නාරී තස්සාගතෙන් බෝහි කුහින් උප්පන්නාසාති. දැන් උඹ අර මනසලෝකේ ඉන්නකොට ශ්‍රද්ධාවන්ත පින්වත් කාන්තාවක් හදලා පෝරා පූජා කරපු විහාරයට පූජාවට සාදු කියලා නෙමේ කුසලේ සම්පත් ලැබුවේ. ඒ විහාරේ හදලා පූජා කරපු කාන්තාව දැන් කොහෙද ඉන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා එයා ඒ ගැන අනුරුද්ධ හාමුදුරුවෝ අහනවා. ඉතින් යාසාහු මයිහං සකී බදන්තේ සංගස්සතාරේති මහා විහාරං විඤ්ඤාත ධම්මාසා අදාසිදාන උප්පන්නා නිම්මාන රතේසු දේවේස්. එතුමිය මේ මගේ ඒ යහළු තැනැත්තිය සංඝයා සඳහා විහාරයක් කරවලා ඒකේ පුණ්‍යානුභාවයෙන් නිම්මාන රතී දේවියන් අතර දැන් ඕන් උපදිලා ඉන්නවා. නිම්මාන රතී දේව ලෝක කියන්නේ සව්සාදි වේලට ඉහළ තලයක්. චාතුන් මහරජිකේ සාවතින්සේ යාමය සුසිතය ඊළඟට තමයි නිම්මාන රතී. ඒ දිව්‍ය ලෝකයේ ඉහළ තලයක උත්පත්ති වෙලා ඉන්නවා. පජාපති තස්ස සුනිම්මිතස්ස අචින්තියෝ කම්ම විපාකා තස්ස යමේතම් පුච්චයි කොයින් උප්පන්නා සාති සන්තේ ව්‍යාකාසින් අනඤ්‍යතාහංති කියලා යා කියනවා. පජාපති තස්ස සුමේ සුනිම්මිතස්ස ඒ නිම්මාන රති ලෝකයේ ඉන්න ප්‍රධානියා තමයි අර භග්දේව රජතුමා දෙදෙව් ලෝකට අධිපති වාගේ සුනිම්මිත කියන දිව්‍ය රාජයා. එයාගේ අඹුව වෙලා තමයි මෙයා ඉපදිලා ඉන්නේ. එයා ඒ තරම්ම මහා ආනුභාව සම්පන්න කෙනෙක්. අචින්තියෝ කම්ම විපාකෝ තස්ස. එයාගේ කර්ම විපාකයේ ඉස්සලා ඉවර කරන්න බැරි තරම් වූ එකක් කියලා කියනවා. ඉතින් මෙහෙම කියලා කියන අවස්ථාව වෙනකොට නිම්මාන රති දිව්‍ය ලෝකයේ වුණු ඒ දිව්‍ය කාන්තාවටත් මේක ඇහෙනවා මේ සාකච්ඡාව. ඇහිලා එයා තෙන්ද එනවා. අනුරුද්ධ හාමුදුරුවෝ ඉන්න තැනට මේ දිව්‍යාංගනාවත් එක්ක මේ කතාව එතෙන්ද ඇවිල්ලා එයා ප්‍රකාශයක් කරනවා. තේන අඤ්ඤේපි සමාදපේත සංගස්ස දානානි දදාත චිත්තා ධම්මංච සුනාත පසන්න මානසා සුදුල්ලබෝ ලද්දෝ මනසලා ලාභෝ. දැන් එයා කියනවා තේන අඤ්ඤේපි සමාදපේත සංඝේ දානානි දදාත. මම බොහොම පැහැදුණු සිතෙන් පින් දහම් කරලා සංඝයාට පූජාවල් කරුවා. ධම්මංච සුනාත පසන්න මානසා සුලද්ද සුදුල්ලබෝ ලද්දෝ මනුස්සලාභෝ.
මනුෂ්‍ය දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන ඉන්න ඔබලා මේ වෙලාවේ මේ දුර්ලභ මනුෂ්‍යාත්ම ලැබෙන් ගන්න ඕන ප්‍රයෝජන ගැන කියන්නේ. ධම්මං චතුනාත් ධර්මයක් හොඳට අහගන්න ප්‍රසන්න මානස පැහැදිලි සිතකුත් ඇති කරගන්න. යම්මයම් මග්ගාධිපති ආදේශේ බ්‍රහ්මස්වරෝ කංච සම්නිතන සම්නිබත්තචෝ සංගස්ස දානානි දදාත චිත්තා මහප්පලායත්ත භවಂತಿ දක්ඛිනා කියලා තවදුරටත් සඳහන් කරනවා. යම් ආකාරෝ දේශනා පවත්වලා මේ ලෝක සත්‍ය සංසාරයෙන් එතර කරන්න ඒ මාර්ගයන් වහන්සේ උත්සාහවත් වෙනවා නම් ඒ බ්‍රහ්මචර්ය පිළිටවල ධර්ම දේශනා කරන්නේ බුදුරජාන් වහන්සේ සහ ඒ මහා සංඝරත්නයට සංගස්ස දානානි දදා සංඝයාට දන් දෙන්න මහප්පලා යත් භවಂತಿ දක්ඛිනා ඒ අයට කරනවා නම් යම් පූජාවක් ඒක මහා ඵල ආනිසංස වෙනවා. මේ පුද්ගලා අට සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති සංඝයාගේ ස්වභාවය ගැන කියනවා. මොකද්ද? යම් අට පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවනම් සතම් පසත්තා සත්පුරුෂයන් විසින් ප්‍රශස්ත විදියට වර්ණනා කරන චත්තාරි ඒතානි යුගානි හොන්ති මේ අය යුගල වශයෙන් නම් 4යි. දැන් මේ කවුරු ගැනද මේ කියන්නේ? යුගල කියන්නේ දෙක වශයෙන් දෙක 4ක් නම් පුද්ගලයෝ 8යි. ඔය කියන්නේ සෝවාන් මාර්ග අය පලස්තය. එතකොට දෙන්නෙක් නේ. සකදාගාමි දෙන්නයි. අනාගාමි දෙන්නයි. ආර්යයත් දෙන්නයි. දෙන්න පුද්ගලයෝ එක එකන වශයෙන් ගත්තොත් 8යි. ඒක තමයි මේ පුද්ගල 8 සතම්පසත්තා කියන්නේ. චත්තාරියතානි යුගානියෝ. තේ දක්ඛිනේය සුගතස් ශ්‍රාවකය එය සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඒතේසු දින්නානි මහප්පලානි. මේක මේ රස සූත්‍රයේ තියෙන ගාථාව. ඒ අයට දෙන දේ මාස් ඵලයි ආනිසංසයි. චත්තාරෝච පටිපඤ්ඤා චත්තාරෝච ඵලේතිතා. මේ අය සතර චත්තාරෝච පටිපන්නා. දැන් අපි සතර සත්‍යයක් අනුගමනය කරන්නේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. මේ කියන මාර්ගඵල කියන්නේ මේ සතර සත්‍යයන් අවබෝධ කරගෙන මාර්ගඵල වලට පැමුණු කෙනා කියනවා. ඉතින් මේ කියන ඵල ධර්මයන්ටපත් වෙච්ච මේ අයට යම් පූජාවක් කරනවා නම් තේසං සුදින්නම් සෝතං සොයිත්තං යේ සංඝ මුදිස්ස දදන්ති දානං සාදක්ඛිනා සංඝගතා පතිත්ථිතා මහප්පලා ලෝක විදූන මනිනා මනින්තා කියලා මේ පූජාර්හයන් වහන්සේලාට යම් පූජාවක් කරුවා නම් ඒකේ මහා ඵල ආනිසංස ලැබෙනවා කියලා මම අර අවසානයේ කියපු ගාථාව තමයි ඒතාදිසං යන්න මනුස්සරන්තා යේ වේදජාතා විචරಂತಿ ලෝකේ විනේය මච්ඡේර මලං සමූලං අනින්දිතා සග්ගමුපේති තානං කියලා මසුරු මල දුරු කරගෙන මේ අයට සාදු කියලා යමක් දුන්නොත් ඒකේ ඵලය ඉවරයක් නැහැ. ඒගොල්ලෝ ස්වර්ගාමී වෙන්න හේතු වෙනවා කියලා ඉතින් මේ විසාකා දෙව්දුවත් මේ විදිහේ ප්‍රකාශයක් කරුවා. දැන් අපිට මේකෙන් ගන්න තියෙන කාරණා කීපයක්. මොකද්ද? පින් කෙරුවොත් ඵල විපාක ලැබෙනවා. ඒකට පැතීමේ අවශ්‍යතාවක් නැහැ. අනුමෝදන් වීමෙනුත් පින් ලබන්න පුළුවන්කම තියෙනවා. අනුමෝදන් වෙලා පින් ලැබුවයි කියලා ඒවා කුඩා නැහැ. ඒ වගේ විපාකය පොඩි නෑ නේද? වෙනව නේද? බොහොම ඉහළ විපාකයක් ලබන්න පුළුවන්. ඉතින් මේ පින්ඵල ලබාපුවාම ඒ වගේ විපාක වශයෙන් දිව්‍ය ලෝකවල ලැබලා ගිහිල්ලා සප සම්පත් විඳින්න පුළුවන් වෙනවා. හැබැයි එහෙම වින්දයි එහෙම සප ලැබුණයි කියලා මේ සසර නම් ඉවර වෙන්නේ නැහැ. ඉතින් අපට බුදුහාමුදුරු පෙන්වන්නේ මොකද්ද? මේ මනුෂ්‍යාත් භාවය ලබා ගත්තාම ඒ වෙලාවේ කරගන්න තියෙන ලොකුම වැඩේ මොකද්ද කියලා පෙන්ලා තියෙනවා. මොකද්ද ලොකුම වැඩේ? මේ භවයෙන් ඈතර වීම සඳහා යම් ක්‍රියාවක් කරන්න ඕන නම් ඒක තමයි කරගන්න ඕනේ. ඇයි ඒක නොකරගත්තොත් අනිවාර්යෙන් භවගාමී වෙනවා. වෙනවනේ. භවගාමී වෙනවා කියන්නේ මැරෙනවයි පෙරෙනවා මැරෙනවයි පෙරෙනවා කියන ක්‍රමයට දිගටම සංසාරේ කියන්නේ ඒක තමයි. දැන් ඒක තමයි බුදුහාමුදුරු කියන්නේ
චතුන්නං ච භික්ඛවේ ධම්මානං අනුබෝධා පටිවේදා දීගමද්ධානං සංසාරං සන්දාවිතං සංචාරිතං තුම්මා කංච මමයි. මහණෙනි උඹලත් මා ධර්ම කාරණා හතරක් දැනගත්තේ නැති නිසාවෙන් අනන්ත ප්‍රමාණ සීමාවක් කියන්න බැරි තරම් කාලයක් තිස්සේ මේ ලෝකේ ඉපදුනා මරුණා ආවා ඉවරයක් නැතුව ආවා. එමනේ එහෙම ආවේ ඇයි ඒ ධර්ම කාරණා හතරක් දැනගන්න සමත් උනේ නැති නිසාවෙන්. ඒ ධර්ම කාරණා හතරක් පෙන්වනවා. මොනවාද? ආර්යස්ස අරියස්ස ධම්මස්. ආර්ය වූ ධර්මය අපි දැනගෙන තිබුණේ නැහැ. අරියස්ස සීලස්. ආර්ය වූ සීලය දැනගෙන තිබුණේ නැහැ. අරියාය පඤ්ඤා ආර්ය වූ ප්‍රඥාව උදා කරගන්න සමත් වෙලා තිබුණේ නැහැ. අරියාය විමුක්ති ආර්ය විමුක්තිය උදා කරගන්නත් අපි අසමත් වුණා. ඒ නිසා තමයි මේ අනන්ත ජීවිත සංසාරයක් ගෙවාගෙන ආවේ. ඉතින් මේක කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්න ඕනේ මාර්ගයේ පිරුවේ නැත්තම් ඉවර වෙන්නේ නැහැ. ඉතින් මම නම් මේ මාර්ගය දැන් සම්පූර්ණ කරගෙන ඉවරයි. එමනේ දැන් අර ගාථා පන්තියක් තියෙනවා. ඒක කියන්නේ කිව්වොත් වෙලා දැන් ටිකක් තවත් දික් වෙනවා. ඉතින් අනේක ಜಾති සංසාරං සන්දාවිස්සං අනිබ්බසං කියලා හැම තියෙන. නොඑක් ಜಾති වල කෙරවලක් නැතුව ඇවිදගෙන ආවා මේ සංසාරේ නැමැති ඔය හදන වඩුව හඳුනා ගන්න බැරුව. දැන් මම නම් හඳුනාගත්තා. ඉතින් මම හඳුනාගන්න එකේ හදන්න ඕනෑ කරන ලී දඬු එහෙම කඩලා බෙදලා විනාශ කරුවා. සංස්කරණය වෙලා හැදෙනවා නම් සිතෙන් සංසාරේ ඒක මන් දැන් එහෙම නොවෙන්න හරි ගැස්සව විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජිකා කියලා තණ්හාව සම්පූර්ණයෙන් ඡය කරුවා නැති බවට පත් කරුවා. මට දැන් සංසාරයක් නැහැ. ඒ හන්දා උඹලත් ඒ වැඩේ කරගනිලා ප්‍රමාදේන භික්කවේ සම්පාදේත. උඹලත් ප්‍රමාද වෙන්නේ නැතුව කුසල් වඩා ගනින්න. නැත්තම් ඔය ගමන ඕමම යන්න වෙනවා. නේද? ඉතින් ඒක තමයි අපට ඔබතුමාලාටත් මතක් කරන්න තියෙන්නේ. මේ මග ගෙවා ගන්න ඕනේ පිළිවෙල ගත්තේ නැත්තම් ඔය ගමන ඕමම තමයි. කවදාකවත් ඉබේ ඉවර වෙන්නේ නැහැ. ඉතින් දැන් අපිට මේ මගට බහැලා වැඩක් කරගන්න ඕනේ පසුබිම තියෙනවද නැද්ද? තියෙනවනේ. තියෙනවා කියලා කොහොමද කියන්නේ? ඉතින් මේ ධර්මයේ කියන එක කියලා ඉවර කරන්න බෑ. නමුත් අපි කෙටියෙන් හරි මේක මතක් කරලා දුන්නොත් ප්‍රයෝජන වෙයි. තියෙනවා ෂණ සම්පත්තිය කියලා ධර්මයක්. ෂණ සම්පත්තිය කියන්නේ ධර්මයක් අහලා ඒ ධර්මයේ ඵල ප්‍රයෝජන අරගන්න පුළුවන් අවස්ථාවට තමයි ෂණ සම්පත්තිය කියන්නේ. බුදුහාමුදුරුවෝගේ පහළ වුණත් ඔය ෂණ සම්පත්තිය නොලැබිලා යන්න පුළුවන්. හරිද? බුදුහාමුදුරුවෝ පහළ වෙනවා. දැන් ධර්මාසනේ මේ වෙලාවේ ධර්මයේ දේශනා කරනවා. හැබැයි යාළුවා ඉන්නේ අපායේ. ඒ බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් බණ අහලා වැඩක් ගන්න පුළුවන්. බෑ. එකයි ඉන්නේ පෙරේත ලෝකේ. පුළුවන් වේද? බෑ. එකයි ඉන්නේ අසුර ලෝකේ. පුළුවන්. බෑ. එකයි ඉන්නේ තිරිසන් ලෝකේ. පුළුවන්. බෑ. බුදුහාමුදුරෝ ඉන්නවා. බණ දේශනා කරනවා. ධර්මයේ තියෙනවා. මඟ පෙන්නනවා. පුළුවන්. බෑ. එයා ඉන්න දුරු රටක. බුදුහාමුදුරෝ ඉන්න දේශේ නෙමෙයි. එයා පැමිණෙද උතෙන්. නෑ. හම්බෙන්නේ නෑ. සමහරලාට බුදුහාමුදුරෝ මේ ඉන්න විහාරයේ ආසන්නෙම අල්ලක් වැටේ ඉන්නවා. ඒක මිත්‍යා දෘෂ්ටිකේ. එනවා බුදුහාමුදුරගේ බණ අහන්න. නෑ. එන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන ධර්ම සභා මණ්ඩපයේ දැන් මේ ඉඳගෙන ඉන්නවා. කන් ඇහෙන්න. වැඩක් වෙයි. ප්‍රයෝජන ගන්න පුළුවන්. බෑ. මේ සභාවෙම ඉඳගෙන ඉන්නවා. නුවණ නැහැ මරි මොඩේ. ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. බෑ. එහෙමනේ. දැන් මේ පිරිස අතරේ ඉන්නවා. කිසිම ශ්‍රද්ධාවක් නැහැ. බණක් අහන්න පිනක් කරන්න ඕනකමක් නැහැ. වඩයිද මාර්ගය. වඩයිද යා? නැහැ. එයාට වැඩක් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැත්තම් වැඩක් පිනක් කරන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති කෙනා සාදුවත් කියන්නේ නැහැ. දැන් ඔය විහාරට ගියාම නමස්කාරය කියන්නේ මේ පන්සිල් ගන්න ගියාම නමස්කාර පාටි කියනවාද හැම එකම? කියනවාද? නෑ. බුදුහාමුදුරන්ට වන්දනා කරමු කියලා ස්වාමීන් වහන්සේලා පැදුරිලාගෙන දන්න ගහලා වන්දනා කරනවා. වදිනවද හැම එකම? නෑ. විත්‍ය හේතු කරගෙන එහෙම කරනවා. ඇයි? ඒ දන්න හැටි තමයි. බුදුහාමුදුරන්ට වැන්දත් මේ විදිය කුසලයක් සිද්ධ වෙනවා කියන්නේ දන්නේ නැහැ. දන්නේ නැත්තේ බණ අහලා නැහැ. බණ පොත් කියවලා නැහැ. ධර්ම සාකච්ඡා කරලා නැහැ.
ධර්මයේ දැනුවත් වුණේ නැත්තම් කවදාකවත් ඔය මග හැදෙන්නේ සංසාර වෙනවම. ධර්මයෙන් තමයි අපට ආරක්ෂාව කරන්නේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී මහන්තං චත්තං වයතවස්ස කාලේ කියලා බුදුහාමුදුරු පෙන්නනවා. ධර්මයේ හැසිරෙන එකනා හරියට මහ කුඩයක් අතේ තියාගෙන ඉන්න කෙනෙක් වයි කියන. කොච්චර වැස්සත් දෙමෙන්නේ නැහැ. කුඩේ තියෙන අන්ද රැකෙනවා. නේද? ධර්මයේ නැති එක්කනත් ඒ වාගේ. ධර්මයේ දන්නේ එක්කනා නම් පාප කර්මයක් කරන්න අවස්ථාවක් ආපු ගමන් දැනගන්නවා මේක නම් කෙරුවොත් වැඩේ අවුල් වෙනවා. එක්කව අපාය යනවා. නේද? භාවයක් කරගත්තාම විපාක විඳින්න වෙනවා. කියලා ධර්මයේ දන්නේ එක්කනායකෙන් වළකිනවා. සමහරලාට සිවුරු ඇරලා ගිය කෙනෙක් වුණත් සිවුරේ ඉන්න බැරුවනේ යන්නේ. ගියා වුණත් එයා ධර්මයේ දන්න හන්දා පව් වලින් වළකී ගන්න. නේ? ධර්මයේ දන්නේ නැත්තම් ඒක වුණත් පව් කරනවා. ධර්මයේ දන්න හන්දා නෑ වළකී ගන්න. නිසා ධර්මයෙන් ලැබෙන රැකවරණය කිසිවෙකුෙන් ලැබෙන්නේ නෑ. අම්මගෙන් තාත්තයින්වත් කාගෙන්වත් හම්බෙන්නේ. ඒකෙන් අපට ලැබෙන්නේ ධර්ම දැනීමෙන්මයි නේද? පව් පින් කියන්නේ මොනවද කියලා දන්නවනම් ඵල විපාක ලැබෙන්නේ කොහොමද කියලා දන්නවනම් මේ නිවන් මගට පුරන්න ඕන ධර්මයේ මොන විදිහකද කියලා දන්නවනම් යම් ප්‍රමාණයක හෝ දැනීමක් තියෙන කෙනා තමයි මේ මාර්ගයට බහින්නේ. නැත්තම් බහිනවද? බහින්නේ නැහැ. එනිසා අපි ආරාධනා කරන්නේ බණ අපේ දේශනා තියෙනවා 200ක් ගෙන්නවගෙන ආගන්න. ඒ ටික ඇහුව වෙන මොන බණක්වත් ඕනේ නැහැ. ඔක්කොම ඕන දේවල්. දානය, සීලය, භාවනාව, සමාධි, ඵල ප්‍රයෝජන මොන සමාධි වඩන්න මොන විදිහේ ප්‍රතිඵල ඔක්කොම කියලා. මේ විදිහට දේශනාව ගෙන්නගෙන යම් කෙනෙකුට භාවනාවක් සමාධියක් වඩා ගන්න ඕනේ. එන්න මෙහාට අපි කියලා දෙන්න. ඔය කෙලස් සියල්ලම අතාරින තැනට හිත හදන්න පුළුවන්. බැරිද? පුළුවන්. ඔය අල්ලගන්න එක එහෙම හදුවන එක නතර කරන්න බැරි හිතක් නේ තියෙන්නේ. එන්න ඇවිල්ලා සතියක් නතර වෙලා භාවනා කරලා බලන්න. මම අපේනවා. ඇවිල්ලා ඕනෑකමින් කියන දේ කරුවොත් ඒ ආහාරෙම හදුවන්නේ නැති භවයේ හිතක් පිටවලා සමාධියක පිටවලා යවන්න පුළුවන් කියලා අපි අපේනවා. එනවාද කෙක්වත්? එනවාද කෙක්වත්? එන්න හැබැයි උඩ පයින්නේ කොහෙන්ද? නිවන් දකින්න. අම්බ වෙනවා නම් ගන්න හොඳයි. ඈ? ඔය මාර්ගේ වඩන හිටෙන්ද ඉබේ කාටවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිත කාලය තුල බැරුව ගිහිල්ලා වැටිලා කරන්න බෑ ඔක. කරන්න පුළුවන් ඉන්නේ කාය ශක්තිය තියෙන. මම භාවනාවට ගිය අවුරුදු 35. මම දැන් 40 අවුරුද්දක් භාවනාවල නිරතයි. හරිද? තරුණම කාලේ. මම යනකොට මේ පැටව මොකටද භාවනාවට එන්නේ කියලා වාසේ කිරියක් බලහන්. මගෙන් භාවනා අරගෙන ඕනෑ ඇටි කට්ටිය දුන වෙලා සමාධි වඩලා. ඉතින් මෙහෙත් ඉන්නවා පිට ආයත් ඇවිල්ලා වරින් වර ඇවිල්ලා කීප දෙනා සමාලලා භාවනා කරගෙන සමාධි වඩලා යනවා. අපේ දේශනාවල භාවනා වඩලා ප්‍රතිඵල ලබාපු අයගේ පිළිබඳව කරපු සාකච්ඡාවල් කියනවා ගෙන්නගෙන අහලා බලන්න කොහොමද ඒගොල්ලෝ වැඩුණේ කියලා. දැන් මේ වගේ තොරතුරු තමයි අපිට දැනුවත් කරන්න තියෙන්නේ. දැන් එමුනම් දේශනාව ඔච්චරයි මොනවද අහන්නේ? ආන දෙයක් තියෙනවා නේද? කියවනකත් ඔව් ඈ ඔව් නිවන් තමයි පතන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. නිවන් පතනවා කියන්නේ ඒක බලාපොරොත්තු වෙන එකනේ. හැබැයි කමඨාන කරන්න භාවනාවට වාඩි වුණාන් පස්සේ භාවනා කමඨාන් අරමුණ යනවා මිසක් එතන හිතන්න යන්න බෑ. එම කිව්වත් භාවනාව අවුල් වෙනවා. හරිද? එහෙම බෑ. සමාධිය ලැබුණාන් පස්සේ විදර්ශනා භාවනාව. සමාධියේදී වෙන්නේ සිත ඒ අරමුණට ගන්න පුළුවන්. කොහේවත් නැත්. ඒ අරමුණේ හිත තියාගෙන ඉන්නකොට ඒවා කෙලස් නෑ විලයි. නේද? ඔය සමාධි කියන தත්ත්වයට එන්නේ පංච නීවරණ කියලා අපි අපායට අදින දිව්‍ය ලෝක මනුස්ස ලෝක වල උපදින්න බාධා කරන අකුසල් දහම් ඔක්කොම නතර වුණාන් පස්සේ තමයි සමාධි කියන බවට එක සිතකට එන්නේ. ඒකට කියනවා ඒකාග්‍රතාව කියලා. චිත්තස්ස ඒකාග්‍රතාව සමාධි. චිත්ත එක අරමුණකට පිළිදෙන එකට තමයි සමාධි කියන්නේ. ඒකෝට ක්‍රේ සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙනවා. ඒ தත්තට හිත ගිය කෙනා එතනින් එහාට කරන්න ඕනේ විදර්ශනා භාවනාව.
විදර්ශනා භාවනා කරන මෙහාට ආවොත් අපි උගන්වනවා. ඒක තමයි කරන්නේ. විදර්ශනාවෙන් තමයි රහත් වෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ඵල වලට යන්නේ. හරිද? සමාධි භාවනාවල් බුදුහාඳුරු ලෝකේ පාර වෙන කාලෙත් ඕන හැටිය තිබුණා. උඩින් යන්න පුළුවන්කම් පවා තිබුණා. හැබැයි ඒවයි නිවනක් නැහැ. ඒවයි කාලෙකදී පිරිහෙනවා. ආය සමාලාට වල ආය දුණු වෙනවා. ඒ ඉවර වෙන තැනක් නෙමෙයි. ඒක අතරමඟ. හරි? එමනම් විදර්ශනා භාවනා කරන්න ඕන හැම කෙනෙක්ම. නිවන් දකින්න එක කරන්න ඕන. ඉබේ වෙන්නේ නැහැ. ඉතින් මේ බණ අහලා දැනුවත් වෙලා ඒක යෙදෙන්න. එහෙම නැත්නම් අපි බෞද්ධයනේ මෛත්‍රී බුද්ධ ශාසනයෙන් අපි නිවන් දකින්නේ කියලා හිතියට ඕක වෙන එකක් නෙමෙයි. ඇයි ඒ? මෛත්‍රී බුද්ධ ශාසනය බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට අපි ඉතින් තිරිසන් ලෝකෙ හිටියොත් මොන බණද? අම්බේ. මේ ලෝකේ ඉන්නේ උන් කරනවා දිහා බලාපුවාම මේ එදාටත් මිනිස්සෙක් වෙලා උපදින්න පුළුවන් වේද බැරි වේද කියලා හිතන්න පුළුවන්. හිතන්න පුළුවන්. පෙරේතාත් භාවයට ගිය සමාල්ලාට බුද්ධාන්තර ගණක් යනවා. බුද්ධාන්තර ගණක් ගියත් ඒ ආත්මාව නිදාස් වෙනවා. කල්පයක් ඉන්න පුළුවන් සමාල්ලාට. ඉතින් එතකොට කොහොමද මේ බුදුහාමුදුරුවෝ පහළ වෙන වෙලාවේ බණ අහගන්නේ? හම්බෙන්නේ නැහැ. ඕන හැටි වලකින් දෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ බෝසත් ගුණ පුරණ කාලේ, බෝසත් සම්භාර පුරණ කාලේ අපාගාමී වෙලා තියෙන කීපවතාව. එතකොට බෝසත් ගුණ පුරණ බෝසතාණන් වහන්සේලාත් අපාය යනවා නම් අනිත් උන් ගැන මොනවද කියන්නේ? ඈ? යකඩ මල්ල ගුල්ල ගවනම් ආල් මල්ල බලන්නත් ඕනේ නැහැ ඉසිකරන්න කියනවා නේද? ඒ වාගේ වෙන්නේ නිසා කෙලස් වලට යන්න ඉඩ තියාගත්තොත් නම් සංසාරගාමී වෙනවමයි. ඒකෙන් වලකින්න පාර හදාගන්න උත්සාහවත් වෙන්න. සංසාරේ භයං එක්කතීති බෙක්කු. සසර බය දිහා දකින්න. සංසාරේ ඉන්නකොට මේ වාගේ විපත් එනවනේ කියලා. හොඳයි එහෙනම්. උපාද මාත්‍යා ගිලන්පස ටික පූජා කරුවා ඒකටත් පරිස්කාර පූජා කරුවා ඒකටත් මෙන්න මේ පුණ්‍ය පාඨය සම්බන්ධෙන්ද ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සම්බේ පුරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්නරසෝ යතා ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. දැන් අපි හන්දියා කාලේ විහාර වන්දනාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ගිලන්පස පූජා කරලා තෙල් මල් පාන් පූජා කරලා බුදු ගුණ මෙනෙහි කරලා බුදු වන්දනා කරලා පිරිත් සජ්ජායනය කරලා පිරිත් සවන් දීලා මහා පින් රාශියක් කරගත්තා. දැන් මේ ධර්ම ශ්‍රවණය කළත් මහා පුණ්‍ය කර්මයක් සිදු කරගත්තා. ධර්ම පරිස්කාර පූජා කිරීමෙන් ගිලන්පස පූජාවට සාදු කීමෙන් ඒකත් මහා ලොකු පිනක්. ඒකයි විපාකදායි වෙන්නේ තැනදී ඒකේ විපාකය ලැබේ. මේ කුසල සම්පත්තියෙන් අපට මෙලොව පරලොව සුව සඳහා හේතු වෙනවා ඒක අපි දන්නවා. කුසල විපාක තියෙනවනේ. ඒ වගේම මේ පරලෝකයේ අපේ ඥාතිවරු අම්මලා තාත්තලා අත්තලා මුත්තලා පරම්පරාවේ ඥාති නැන්දලා මාවලා ලේයිලා බෑනලා මොනුවරු මෙනේලියෝ නොඑක් සම්බන්ධකම් යහළුවෝ යෙළුවෝ හිතවතුන් අසල්වාසීන් කවුරු හරි සංසාරගත ඥාතින් ඉන්න පුළුවන් ඉහතාත් භවයටයි කවුරු හෝ පින් බලාපොරොත්තු භූමියකටපත් වෙලා ඉන්නවනම් ඒ හැමදෙනාම සාදු කියලා මේ පුණ්‍ය කර්මයට සම්බන්ධ වෙලා පිනෙන් පොසත් වෙලා දුක් ඇති ස්ථාන වල ඉන්නවනම් ඒවෙන් අත මිදලා සුඛී සුවපත් වේවා සපු විපාක ලබත්තා මේ පින් අනුමෝදන් වේවා කියන අනුමෝදනා වාක්‍ය කියලා අනුමෝදන් කරවන්න. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාත්‍යෝ. දෙවියන්ට අනුමෝදන් කරන්න. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති යත්තාවතා ච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවාං අනුමෝදන්තු සම්බේ භූතාං අනුමෝදන්තු සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. තමන්ගේ ප්‍රාර්ථනා කරගන්න. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු.
අප විසින් සිදුවගත් මේ කුසලානිසංසයේ හේතුවෙන් සසර වසනාතුරු අපාය ආදී දුර්ගතියකටපත් නොවේවා බාල පාප මිත්‍රාශ්‍රයක් නොවේවා බුද්ධ ආදී ආර්ය උත්තම කල්යාණ මිත්‍රෙන් මුණ ගැහිලා ධර්ම ශ්‍රවණය කරගෙන ධම්ම අවබෝධය ඇති කරගෙන උතුම් නිවනෙන් සැනසීමට මේ කුසලය අපට ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කොහොම වන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වාසනාව වේවා. සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා